ස්තුතියි සොයුරිනි. බණ්ඩාරනායක විද්‍යාලීය ගමන් මාවතේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරමින් නායකත්වය හා මඟ පෙන්වීම නිරතුරුව ලබා දෙන විද්‍යාලීය මහා පෞරුෂයක ලුතිතන් කර්නල් LUW ජයලත් අපගේ විදුහල්පතිතුමන්ටයි මේ ගෞරවනීය ඇරියුම උත්සව සභාව ආමන්ත්‍රණය කිරීමට. Honorable Principal Sir, you are the turning point of Bandaranayak College for all activities. We are looking forward to hearing you. සියලු දෙනාට සුබ දැසලා ශ්‍රී ලංකා සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ කළමනාකාර ශාරද ගුණවර්ධන මැතිතුමනි, කුරෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ විද්‍යා විෂය අධ්‍යක්ෂ කාංචනා රාජගුරු මහත්මියනි, එවැගේම ගණිත විද්‍යා අධ්‍යක්ෂ උදානි ජයසේන මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිවරුනි, සහකාර විදුහල්පතිවරියනි, ආචාර්ය මණ්ඩලයේ මහත්මයා මහත්මිය, එවැගේම ආරාධිත පාසල් වලින් පැමිණි ගුරු බෞතුනි, ආරාධිත පාසල් වලින් පැමිණි දරුවනි, ආදරණීය දෙමව්පියනි, බණ්ඩාරනායක දියණිවරුනි, බණ්ඩාරනායක පුතුරුනි, අද දින බණ්ඩාරනායක විද්‍යාලයට සුවිශේෂී දිනයක්. එයක් කවුරුත් දන්නවා, වසර කිහිපයක් උසස් පෙළ විද්‍යා ගණිත අංශය ආරම්භ කළා. ඒ වසර කිහිපය තුළ අපි පවත්වාගෙන ආපු අධ්‍යාපනය පුංචි වෙනසක් කරලා මේ අවුරුද්දේ විද්‍යා දිනයක් පැවැත්වීමට සූදානම් කළා. මම හිතන්නේ විදුහල්පතිතුමා හැටියට වසරක කාලයක් මෙම විද්‍යාලයේ වැඩබාර අරගෙන වැඩ කටයුතු කරගෙන යනකොට අධ්‍යක්ෂතුමියනි, මේ උසස් පෙළ අංශය මගෙන් ඇවිල්ලා ඇහුවා, සර් අපට විද්‍යා දිනයක් කරන්න ඕනේ. තව කොටසක් ඇවිල්ලා කිව්වා කොමර්ස් දිනයක් කරන්න ඕනේ කියලා. තව කොටසක් ඇවිල්ලා මගෙන් ඇහුවා කලා දිනයක් කරන්න ඕනේ කියලා. ඉතින් මම කල්පනා කරලා බලපුවාම විද්‍යාලයේ උසස් පෙළ අංශය බොහොම ටිකක් තමයි ළමයි 200කට ආසන්න සංඛ්‍යාවක් තමයි. මම හිතුවා මේ සියලු දෙනාම එකතු කරලා හොඳ A level එකක් කරමු කියලා. මම එහෙම කියලා කිව්වා අපි එහෙම හොඳට කරමු. ඊට පස්සේ මේ ළමයි ඇවිල්ලා මට කිව්වා, සර් නෑ අපිට සයන්ස් ඩේ එකක් කරන්න දෙන්න, අපිට කොමර්ස් ඩේ එකක් කරන්න දෙන්න, අපිට කලා දිනයක් කරන්න කියලා කිව්වා. පස්සේ මම කල්පනා කරා මේ දරුවන්ට වෙන වෙනම අවස්ථාවක් දෙන එක හොඳයි කියලා. දැන් ඒක අද මට වඩා තහවුරු වුණා. ඒ නිසා අපි හොඳ අත්පොළ සන්නාදයක් දෙමු සියලු දෙනා එකතු වෙලා මේ විද්‍යාංශයට. මේ ළමයි ඇවිල්ලා කතා කරාම මම කිව්වා හැබැයි ඔයගොල්ලෝ මහන්සි වෙලා මේ වැඩේ කරන්න ඕනේ. මම පාසල් වෙලාවේ ඔයගොල්ලන්ට මේ පුහුණු වීම කරන්නවත් මේ අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ හා කමන්නේ ඇස්ස අපි කරන්න. මම දන්නවා සමහර දිනවල රාත්‍රී 8-10 වෙනකන් මේගොල්ලෝ පුහුණු වීම කරා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ. ඒක තමයි අපිට වෙන්න ඕන. අපි මේවට වෙලාව හොයාගන්න.
උසස් පෙළ පැත්තට යනකොට අපි ටිකක් වෙලාව හොයනවා මදි. හැම වෙලාවෙම අපිට පන්ති කියලා ළමයි මග ඇරලා එකෙන් යන්න උත්සාහ කරනවා. හැබැයි මේ ළමයි සියලු දෙනාම විද්‍යාංශ ළමයි. අපේ ඉස්කෝලේ නටන ළමයිවත්, සංගීත ළමයිවත්, ඊළඟ නාට්‍ය රංගලා කරන ළමයිවත් මෙතන නැහැ. මේගොල්ලෝ O level වලදී කරන්න ඇති ඒවා දැන් ඉන්නේ ඔක්කොම විද්‍යා සහ ගණිතාංශ. ඒ නිසා මම අද දැක්ක උන්ගේ කලා කුසලතාවයන්, උන්ගේ හැකියාවන් දැක්කහම ඊටාම සතුටටපත් වුණා. ඉතින් අපි විද්‍යාව දන්නවා මිනිසාගේ ආභරණය. විද්‍යාව ගණිතය පවත්වාගෙන යනකොට කරගෙන යනකොට ළමයින්ට තේරෙනවා අපි මේ රටේ කොහෙටද යන්න ඕනේ කියලා. ඔබ දැන් හිතලා බලන්න කුරුණෑගල නගරේ පාසල් ගත්තාම වැඩිපුරම ඉන්නේ විද්‍යාව සහ ගණිතය කරන ළමයි. කොමර්ස් සහ ආර්ට්ස් කරන ළමයි අඩුයි. පන්ති පිරෙන්නේ විද්‍යාව සහ ගණිතය කරලා. අපේ ඉස්කෝලේත් ඇවිල්ලා ඉල්ලන්නේ අනේ සර් මම ගණිතාංශයට දාලා දෙන්න මම විද්‍යාංශයට දාලා දෙන්න. O level ප්‍රතිඵල අඩු වුණා ළමයි යන්න උත්සාහ කරන්නේ දෙන්න. ඉතින් මේ ලෝකය යන මාර්ගයේ ළමයි දකින්න. ළමයින්ට යන්න ඕන දැන් දකින්න. ඒ නිසා ළමයි විද්‍යාව සහ ගණිතාංශයට පෙළඹෙන්න. ඉතින් මම මගේ දරුවන්ට කියන්නේ ඔබ විද්‍යාංශය ඉගෙන ගත්තත් ගණිතාංශය ඉගෙන ගත්තත් උඹලගේ මනුස්සකම තියෙන්න ඕන. මිනිස්කම තියෙන්න ඕන. ඊයේත් අපි කතා කරේ ලොකු මිනිහෙක් වෙනවට වැඩිය හොඳ මිනිහෙක් වෙන එක තමයි වටින්නේ. ඒ නිසා මේ වාගේ වැඩසටහන් මේ ළමයිගේ ජීවිතේට හුරු වෙනවා. විද්‍යාව ගණිතය කරලා කලා වැඩසටහනක් අපි කියනවා තමන්ගේ වාදන භාණ්ඩයක් වාදනය කරනවා නම් ඩ්‍රාමා එකක් කරනවා නම් නටුමක් නටනවා නම් ඔවුන්ගේ හිත තුළ තියෙන අදහස් එතනින් පිට වෙනවා. තමන් ඒකාකාරී වෙන්නේ නැහැ. ඒක තමයි ජීවිතය අපි ලබා ගන්න. ඔබට තේරෙනවා ඇති විභාගයට ලඟ වුණාම ළමයි මානසිකව පිස්සු වැටෙනවා. බෙහෙත් ගන්නවා. විභාගයට පාඩම් කරලා කියනවා. හැබැයි මේවා නැති නිසා. මේවා අපේ තුල තියෙනවා නම් අපේ හිත තුල තියෙනවා නම් අපි ඒ වගේ මිදිලා වැඩ කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මම දකිනවා බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවන් තුල ඒක තියෙනවා. ඒ නිසා තමයි උන් අද මේ වැඩසටහන ජයගන්නේ. ඔබට දැනෙන්නේ ඇති වැඩසටහන අතරේ පුංචි විවේක කාලයක් පවතිනවා කියලා මටත් දැනෙනවා. ඇයි මේ ළමයි පරක්කු කියලා. ඇයි මේ පරක්ක වෙන්න හේතුව? මේගොල්ලෝ සූදානම් නැතුව නෙමෙයි. මේ වැඩසටහන වලට ඉන්නේ මේකම ළමයි. නටන්නත් ඉන්නේ ඒ ළමයි. ගායනා කරන්නත් ඉන්නේ ඒ ළමයි. නාට්‍යයටත් ඉන්නේ ඒ ළමයි. ගිහලා අනුමක් මාර්ග කරලා එන්න පුංචි වෙලාවක් යනවා. ඒ නිසා තමයි MS එක ගත්තේ. ඉතින් අපි ඒකට උන්ට සහයෝගය දෙන්න ඕන. ඇයි අපි එහෙම කරේ? ඉතින් ඒ නිසා මම කියන්නේ මගේ මේ ඉන්න අලුත් 11 බණ්ඩාරනායක දියණිවරුන්ට පුතුණුවන්ට ඔබට ලබන අවුරුද්දේ මේ වැඩේ කරන්න වෙනවා. දැන් අපි ආරම්භ කළා මේ ආරම්භක විද්‍යා දිනය. ඒ ආරම්භ කළ විදුප්‍රභා වැඩසටහන පවත්වාගෙන යන ඔබේ වගකීම. ඊළඟ අවුරුද්දේ මේක අතාරින්න බෑ. පුංචි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු අපි නැවත සකස් කරගන්න. සකස් කරගෙන මේ කාර්යයට සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ වැඩසටහන ගැන කතා කරේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට ආරාධනා කළා මේ ස්ථානට පැමිණෙන්න කියලා. මම හිතන්නේ එතුමිය අද කොළඹ රැස්වීමකට යනවා කියලා මම කතා කරලා කිව්වා. අපේ විද්‍යා අධ්‍යක්ෂතුමිය, ගණිත අධ්‍යක්ෂතුමියත් මෙතෙන්ට පැමිණුණා කියලා. ඉතින් මම දන්නවා විද්‍යා අධ්‍යක්ෂතුමිය, ගණිත අධ්‍යක්ෂතුමිය අද තමයි මට හම්බ වුණේ. එතුමියත් මම හිතන්නේ වැඩි කාලයක් නෑ පැමිණිලා. නමුත් විද්‍යා අධ්‍යක්ෂතුමිය මේ කලාපේ කාලයක් වැඩ කරපු කෙනෙක්. පාසල ගැන හොඳ තොරතුරු දන්නවා. ඉතින් මම හිතන්නේ අපි කතා කරන හැම වෙලාවෙම එතුමිය උත්සාහ කරන්නේ මේ පාසල දියුණු කරගන්න නම් මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඉතින් එතුමිය විද්‍යාල ගැන හොයලා බලනවා, වැඩ කරනවා, විද්‍යා ගුරුවරු කවුද කියලා මගෙන් අහනවා. ඒ වැඩසටහනත් එක්ක අපිත් එක්ක සම්බන්ධතාවයෙන් බැඳියාවෙන් ඉන්නවා. ඉතින් මම එතුමියට විශේෂ ස්තුතියක් පුද කරනවා මේ අවස්ථාවට පැමිණීම පිළිබඳව.
ඒ වගේම ගණිත අධ්‍යක්ෂතුමියා මේ අවස්ථාවට පැමිණලා අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන රස විඳා. එතුමියටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ කළමනාකාර මහත්මයා මේ ඉසාර ගුණවර්ධන මහත්මයා මම හිතන්නේ පාසලත් එක්ක දැඩි බැඳීමක් තියෙනවා. එතුමා නාරම්මල ප්‍රදේශයේ උපත ලබලා නාරම්මල මෛරපාද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා දැන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ කළමනාකාර මහත්මයා විදිහට සේවය කරනවා. එතුමාටත් මේ වයඹ පළාතට හැඟීමක් තියෙනවා. වයඹ පළාතේ දරුවන් ගැන හැඟීමක් තියෙනවා. ඒ නිසා තමයි එතුමා මගේ පාසලේ උසස් පෙළ දරුවන්ට ඒ සිවිල් ගුවන් සේවා අධිකාරිය සම්බන්ධව කටයුතු කරන්න අවස්ථාවක් දුන්නේ. මේ අවුරුද්දේ උසස් පෙළේ ඉන්න ළමයි ඒ සිවිල් ගුවන් සේවා අධිකාරියට අපේ ගුරුවරියක් සමග සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා ඒ කියන අධ්‍යක්ෂකම් ලැබුවා. කතා කළා. එතකොට එතුමා පැහැදිලි කරලා දෙන්න ඇති මේ ළමයි ඉදිරියට ගමන් කරන්න වෙන්නේ කොහොමද? සියලු දෙනාම විශ්වවිද්‍යාලයන් බෑනේ අපි දන්නවා. මේ ලක්ෂ 3ක් විතර විභාගයට දෙවුවට කවදාවත් ඔය ලක්ෂ 3ම විශ්වවිද්‍යාලයන් වරම් ලැබෙන්නේ නැහැ. 40000කට 50000කට ආසන සංඛ්‍යාවක් තමයි විශ්වවිද්‍යාලයන්. අනිත් අය මග හැරෙනවා. හැබැයි මග හැරුණයි කියලා තමන්ගේ ජීවිතය හලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට පුළුවන් ඔබට යන්න තැන තියෙනවා. මේ ලෝකයේ කිසිම මිනිහෙකුට තමන්ගේ ජීවිතේ අතපසුුණයි කියලා එතනින් ආපස්සට යන්න ඕනේ නැහැ. ඔබ තැනකදී කඩා වැටුණොත් ඔබ විභාගයේ අසමත් වුණොත් ඔබට යන්න තැන තියෙනවා. ඉතින් ඒ යන්න තැන නම් අපි හොයාගන්න ඕනේ. එතකොට අපිට පාරවල් තියෙනවා ඒවත් තුල අපිට ගිහින් මේ කාර්යය ජය ගන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවන් තෝතැන්නක් තමයි මේ වේදිකාව. මේ වේදිකාව තුල අපි නැගිටලා දුවලා පැනලා කතා කරොත් මේ ලෝකේ ජය ගන්න පුළුවන්. මම හැම වෙලාවෙම ළමයින්ට කියන්නේ මේ නිවේදන කටයුතු කරන අපේ ළමයි. මම හිතන්නේ ඔය මට කිව්වා මම අහනකොට ඒ මිස්ලාගෙන් සර් අර වැඩසටහන් වලට නැති ළමයි තමයි මෙතෙන්ද දැම්මේ කියලා. එතකොට දක්ෂයම නෙමෙයි. හැබැයි දැන් වුන් දක්ෂ වෙලා. වුන්ට කතා කිරීමේ හැකියාව ලැබිලා. ඔවුන් මේ සියලු දෙනා සියලු දෙනාට සම්බන්ධ වෙන්න කතා කරනවා. එතකොට අපිට පුළුවන් මේ ජයග්‍රහණ ලබන්න. දැන් ඕගොල්ලෝ ඒ අපේ ළමයි එතෙන්ට ගිහින් කියන එක ඒගොල්ලෝ දන්නවා. එතකොට අපි හැංගිලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අද දින මේ විද්‍යා දිනය සම්බන්ධව මම කතා කළේ අද පැවැත්වු විද්‍යා දිනය ඉතාම උසස් මට්ටමින් පැවැතුණා කියලා මම කියනවා. ඒ වගේම ළමයි තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඉතා ලස්සන ඉදිරිපත් කළා. මේ ඔවුන්ගේම හැකියාවන්, ඔවුන් තෝරගත්ත දේවල්, ඔවුන්ගේ ඇඳුම් ඉතින් ඒවා ගැළපෙනවා. විද්‍යාලයෙන් ඔබට ඒවා යන්නේ නැහැ. අපි කියන්නේත් එහෙමයි ළමන්ට ගැළපෙන දේවල් කරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ දන්නවා සමාජය ගත්තාම සාම විශාල සංකර සමාජයක් අද තියෙනවා. මද්‍රව්‍යවලින් පිරීලා ළමයි විනාශ වෙන්නේ කොහොමද කියන්නේ? දැන් මම දන්න විදිහට මගේ පාසල 90%ක් එයින් මිදලා තියෙනවා. ළමයි ඒත් අතර යන්නේ නැහැ. ඉතින් මමත් මේ කුරුණෑගල ප්‍රදේශයේ ඉපදුණු කෙනෙක්, කුරුණෑගල ඉස්කෝලේ ගිය කෙනෙක්, පිටින් මෙතෙන්ට ආව කෙනෙක් නෙමෙයි. ඒ නිසා මටත් දැනෙනවා මේ පාසල දියුණු වෙන්න ඕනේ, මේ පාසල ගොඩනගන්න ඕනේ කියලා. ඒ නිසා ඔබ සියලු දෙනාට මම කියන්නේ මේවා ආදර්ශයට අරගෙන ඔබ මේ රටේ හොඳ පුරවැසියන් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විද්‍යා දිනය සම්බන්ධව වැඩ කටයුතු කරනකොට විශේෂයෙන්ම රාජපක්ෂ මිස් සහකාර විද්‍යාලපතිතුමිය ඉතාම කාර්යබහුලව මේ කාර්යයට දායක වුණා. ඒ වගේම ඒ අංශ ප්‍රධාන බුද්ධිනී මිස් සියලුම කටයුතු එකතු කරගෙන වැඩ කරන්න උත්සාහ කළා. හැම වෙලාවෙම මට කතා කරලා සර් මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා කියනවා. හැබැයි මම කිසිම හේතුවක් උඩ සල්ලි දුන්නේ නැහැ ඉස්කෝලේ. මේගොල්ලෝ තමයි හොයාගන්නේ. ඒකත් දක්ෂතාවය. ඒ වගේම විද්‍යා හා ගණිතාංශයේ වැඩ කරන ලියනගේ මිස් මේ කාර්යයට හොඳ දායකයක් දුන්නා. මම දැක්ක හොඳ නායකත්වයක් තියෙනවා. හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා. එයාට පුළුවන් මේ වැඩසටහන කරන්න ඕනේ. මං ගාවට එමින් ඇවිල්ලා කියනවා සර් ඕක කරන්නේ මෙහෙමයි. ඕක කරන්නේ මෙහෙමයි කියලා. ඒ රිසෙට් යාගේ ඔළුවේ මේක සියල්ල තිබ්බා. එහෙම තමයි ගුරුවරු වෙන්න ඕනේ. එතකොට Tamanට එහෙම ශක්තියක් තියනවා කියන එක අනිත් අය දකිනවා. මම දකිනවා. මේ රිහර්සල් එක සම්පූර්ණම 29 ඉඳ බැලුවා. තනියම මම ඉඳගෙන බැලුවා. ඒ කියන්නේ මට වැඩක් කරනකොට මම ළමයින්ට කියනවා මේක මේ විදිහට තියෙන්න ඕන, මේ විදිහට තියෙන්න ඕන. ගුරුවරුන්ටත් මම කියනවා. එහෙම කියන්නේ ඇයි? අපිට ඉදිරියට යන්න හැකියාවක් තියෙන නිසා. අපි දන්නවා මේවා කරන්න ඕන කොහොමද කියන්නේ. ඒ නිසා මම කාර්ය කරනකොට ඊට
පෙර අපි අනිවාර්යෙන් පෙරහුරුවක් ක්‍රියාසල් එකක් බලනවා. ඒ කරපුවාම අපිට ඒක වඩා සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ වැඩිදුර මම කතා කරන්න අවස්ථාවක් නැහැ. අද දින මේ කාර්යයට දායක වූ විද්‍යාංශයේ සියලුම ගුරු මහතුන්ටත් ඒ වගේම විද්‍යාංශයේ භාරව කටයුතු කරන ඒ සහකාර විද්‍යාල්පතිතුමීටත් අංශ ප්‍රධාන ගුරු මහත්මියටත් මම ස්තුතිවන්ත වෙනවා මේ කාර්යයට වඩා හොඳින් දායක වීම පිළිබඳව. ඒ නිසා අද දින මේ විද්‍යා දිනය ඉතාම ලස්සන කරන්න අලංකාර කරන්න පැමිණි ඒ විශාල ගුණවර්ධන මැතිතුමාට ඒ වගේම අපේ කලාප කාර්යාලයෙන් පැමිණි කාංචනා රාජගුරු මහත්මියට ඒ වගේම උදානි උදානි ජයසේන මහත්මියට මම ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවට පැමිණිලාද මම අවසාන වශයෙන් මගේ දරුවෝ ඉතාම නිශ්ශබ්දව මෙතනදී පිළිබඳව මම වඩා සතුටු වෙනවා ඔවුන්ට නැවත ආත්ම සන්නාදයක් ලබා දීලා අපි නිහඬ වෙමු සියලු දෙනාට බොහොම ස්තුතියි. ස්තුතියි විදුහල්පතිතුමනි. විදුලව ඒකාකාරී බව නිවාසනහන්නට ගායන හා නර්තන කලාවේ සංචාරයක යෙදුන අපේම සොයුරු සොයුරියන්ගේ ශ්‍රසාලිප්ත වූ සෞන්දර්යාත්මක වෑයමක හෝරාවයි මේ. ඒ රස විඳීමට ඔබ සැමට මේ ඇල්ම. Saw
Thank you, Sir. Examples we can take from your life path prize to our certificate to the winners of the science fair. I respectfully invite Mr. Ishara Gunawardana, the Manager, Air Services and Traffic Flight, to the stage. He will be accompanied by the Principal Sir of
Bandaranaike College, Lieutenant Colonel L.U.W. Charan. සංග්‍රහණයේදී ගෞරවනීය සභාවෙන් අවසරයි. විදුපුරපා 2025 සහතිකපත් ප්‍රදානය දෙවන අදියර. නර්තන ජයග්‍රහණය ගැහැණු ප්‍රථම ස්ථානය HM චතුර්වී දෙනෙත්‍රා බණ්ඩාර. නර්තන ජයග්‍රහණය පිරිමි ප්‍රථම ස්ථානය E. රවිදු අශාන් වීර සූරිය. නිවේදන තරගය ගැහැණු WAN අමන්තා උමයන්ගනී අබේසිංහ. ප්‍රථම ස්ථානය SW ඉන්දුව පන්සිල් සෙනවිරත්න. චිත්‍ර නිර්මාණ තරගය ප්‍රථම ස්ථානය විශ්වනාත් කුලසිංහ. වාදන තරගය ගැහැණු ප්‍රථම ස්ථානය RM චතුර්යා දෙව්මිනී රත්නායක. පිරිමි වාදන තරගය ප්‍රථම ස්ථානය රණුක හේෂාන් සමරසිංහ. ගායන තරගය ගැහැණු ප්‍රථම ස්ථානය නිතාෂා සසින්දී මාලියද්ද. ගායන තරගය පිරිමි ප්‍රථම ස්ථානය නිකුන් නිර්මාණ බණ්ඩාර අබේකෝන්. නිර්මාණාත්මක වැඩසටහන ඉදිරිපත් කිරීම ප්‍රථම ස්ථානය කාවින්‍යා චන්ද්‍රපනී විදේකෝන්. පරිගණක භාවිත ඉදිරිපත් කිරීම ප්‍රථම ස්ථානය MA මනීෂ අනුහස් බණ්ඩාර. පද්‍ය නිර්මාණ තරගය ප්‍රථම ස්ථානය රණුක හේෂාන් සමරසිංහ. ස්තුතියි ඔබ සමග. ස්තුතියි ඔබ සියලු දෙනාට 2025 ෆියුචර් ප්‍රශන් විදුලි නාමිතා විද්‍යා දිනයේ සුවිශේෂීම අංගය වන විශේෂ ආරාධිත දේශනය සඳහා මේ මොහොතේ අප ආරාධනා කර සිටින්නේ අපගේ විශේෂ ආරාධිත උද්දාන වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් සේවා හා ප්‍රවාහන හිමිකම් අංශයේ කරුණාකරු ඉෂාර ගුණවර්ධන මැතිතුමන්ටයි. To listen to such a genius person, like to be privileged. Dear sir, this kind invitation to you to the address the gathering. Sebab dasar kita ada hebat, ada anggai, kalau kita bersama ni, kita
වල ආදරණීය දුවේ විශේෂයෙන්ම SWRD බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ විද්‍යාංශයේ සියලුම යෝධදරුවන්ගේ අවසරයි අද මේ වැඩසටහන ඕගොල්ලන් වෙනුවෙන් පැවැත්වෙන්නේ ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙනුවෙන් ඔබගේ ආරාධනය පිළි අරගෙන මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම මම ඉතාම ඉහළ සුවිශාල භාගයක් විදිහට සැලකනවා. මේ විද්‍යාලයේ ශිෂ්‍යයන් 34ක් පමණ අපේ ඔෆිස් එකට ගෙන්නලා ගුවන් සේවාව පිළිබඳව දැනුවත් කිරීමක් කරා. ඔබලා සමහර විට දැකලා ඇති රූපයන්ගේ විකාශය වෙනවා ගුවන් සිහිනයේ කියලා වැඩසටහන. ඒ වැඩසටහන සමගාමීව පැවැත්වුණු එක වැඩසටහනකදී අපි අවස්ථාව ලබා දුන්නා මේ පන්සල් විද්‍යාලයේ ශිෂ්‍යයන් කීප දෙනෙකුට 30කට වගේ ප්‍රමාණයකට මම දැන් ඒකම පාර්ශ්ව විද්‍යාලයට තෝරාගෙන තිබුණේ ශිෂ්‍යයන් ඕන් පැනලා ගුවන් සේවාව කොයි වගේ දෙයක්ද මේක ඇතුළේ මොනවද කියන්නේ ඕගොල්ලන්ට මේක ඇතුළේ ඉන්න පුළුවන් කියන දේ ගැන අපි විස්තරයක් කළා. ඕගොල්ලන් හොඳට දැනගත්තා. මට මගේ යාළුවෝ මැඩම් විස්තර කළා කිව්වා හරිම උනන්දුවෙන් මේකට සම්බන්ධ වුණා. ඒ වගේම හරිම උනන්දුවක් ඇති වුණා මේක ඇතුළේ කියලා. ඉතින් ඒ උනන්දුවත් එක්ක තමයි අද ඔයගොල්ලෝ මට මේ ආරාධනය කරන්නේ. මම ඉතාම සතුටින් මේ ආරාධනය බාරගත්තේ. මොකද මට පුළුවන් වෙනවා තවත් ඔයගොල්ලන්ට ඊට වඩා ඉස්සරහට වෙන දැනුවත් කිරීමක් කරන්න. මේ වැඩසටහන ගැන මම මුලින්ම දැනුවත් කිරීම කරනකොට බුද්ධිනේ මගේ තියෙන කියපු දේවල් ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් කියපු දෙනෙකුත් එක්ක සම්බන්ධ වෙන හැකියාව ලැබුණා මට. ඒ අවස්ථාවේදී මම සඳහන් කරපු දේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කාරණා ගොඩක් කිව්වා. ඒ කාරණා වල අතුලේ එකක් තමයි මේක ලයිව් විදිහට තියාගන්න ඕනේ. ඒක ඕගොල්ලන් නිදිමත නොවන විදිහට තියාගන්න ඕනේ කියලා. ඒකට හේතුව තමයි ඕගොල්ලන් ඇවිල්ලා කියලා තිබ්බා අපි ඔෆිස් එකේ ප්‍රෝග්‍රෑම් එක මොකද තිබ්බා. ඒක දැන් ඔයගොල්ලන් මට අභියෝගයක් දීලා තියෙනවා. මේ විනාඩි 45 ඔයගොල්ලන් මිදි කරවන්න නැතුව ඒ වගේම ඔයගොල්ලන්ට මොනවා හරි මෙතනින් එළියට ගෙනියන්න පුළුවන් දෙයක් අද දවස් ඇතුළත දෙන්න. කොහොම හරි මම උත්සාහ කරන්නම් ඒ වගේම මේ කලබගත සිතුවිය විශේෂයෙන්ම මට සඳහන් කරා විනාඩි 5ක් හරි මේ කතාව අහලා යනවා. යන්න හදිසි ගොඩක් කාලයකට තියෙනවා කිව්වා. ඒක නිසා මම ඉන්නවා කියලා කිව්වා. ඉතින් තුමියගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන ගමන් අද බලමු මට පුරුද්දක් තියෙනවා මේ පොඩි මේ කතා කරන්න පුළුවන්. හැබැයි මම ආසයි මෙතෙන්ට ඇවිල්ලා ඔතෙන්ට ඇවිල්ලා කතා කරන්න. ඒ නිසා මම බුද්ධිනේ විශේෂයෙන් කිව්වා මට ෆිල්ම් එකක් ඕනේ ඔයගොල්ලන්ට කතා කරන්න කියලා. ඒ නිසා මම ඔතෙන්ට එන්න. මොකද අපිට පුරුදු ඔයගොල්ලන් ළඟට ඇවිල්ලා දෙයක් කියලා දෙන්න. හරි? මේක ඔයගොල්ලන්ගේ සාම්ප්‍රදායික ආරාධන දේශනාවට වඩා අද ටිකක් වෙනස් වෙයි. ෆියුචර් පැෂන් කියන්නේ ඒක තමයි. විදුලවන අපිට අලුත් දේවල් ඉනෝවේෂන් AI robotics එහෙම දෙයක් තියෙන්නේ අලුත් දේවල්. ලෝකෙ වෙනස් කරන්න නම් අලුත් දේවල් කරන්න ඕනේ. ඒක නිසා අපි බලමු අද ටිකක් වෙනස් විදිහේ ආරාධන දේශනාවක් කරලා අර කීටියක් ඇතුළට වැඩ කරන්නේ නේද? හරි. දැන් උතන උඩ එළිය තිබ්බට අනේ පල්ලයට ආවම කොහොමද වෙන්නේ? යකා පොල් කනවා නේද? අර ටික වෙනවා අර ලස්සනට ඒ වුණාට මාව පේනවා අඩුයි. එහෙමද? කතා කරන්න එපා නේද? නෑ නේද? අපේ ගුවන් සේවාව ඇතුලේ කවුරුත් කතා නොකරන අය නෑ. හැමෝම ඉන්නේ හොඳට කතා කරනවා. හොඳට කතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක ඇතුලට එනවා නම් දැන් පේන විදිහට මේ ඉන්නේ මුත් කතා කරනවා කියලා මෙතනනේ. මගේ ස්ටයිල් එක වෙනස්. මොකද ඔයගොල්ලෝ මම ඉන්නවා. මේ ඉන්නේ ගම්වා දාන සමාන කුරුණෑගල බණ්ඩාරනායක විද්‍යාල ශිෂ්‍යයින්ද නැත්නම් ආරාධිත පාසල. ආරාධිත පාසල. කොහේ ස්කෝල් කට්ටිය. ඉන්නවද? මොකක්ද අරමුණ?
පුතාගේ නම මේ ඉස්කෝලේ පුතාගේ නම මොකක්ද? පසිදු. පසිදුගේ මොකක්ද ප්ලෑන් එක? මොකද කරන්නේ ඒවද? ඕලෙවල්. මෙසේ ඕලෙවල්. දෙසැම්බර්. හරි. මොකක්ද ප්ලෑන්? මට කියන්නේ පසිදු ඉන්නවද පසිදු තියනවද? පසිදු ඉන්නවද පසිදු තියනවද? තියනවා කියන්නේ මොනවද? අජීවී දේවල් කිසිම විදියකින් වලවන්න බෑ. ඔය කියනවා මේ පුටු ටික තියෙනවා. අපේ පුටු උඩ ඉන්න අය ඕගොල්ලෝ තියෙනවාද? ඉන්නවා ඕගොල්ලන්ට තියෙන්න ඕනේ ඕගොල්ලන්ගේ ගමන කොයි විදිහට මොකද ගමන් කරනවා. ඕගොල්ලන්ගේ ගමන තීරණය කරන්න කොයි පැත්තටද යන්නේ. කොහොමද ඕගොල්ලෝ මේ වැඩේ කරන්නේ? මොකක්ද අනාගත බලාපොරොත්තු? පසු මලවාදී නම දැනගත්තනේ. කවුරු හරි මොකද්ද බලාපොරොත්තු? කොහොමාරි සුදාමියා එක්ක එක තැනකට වෙන එක. එහෙමද? නැත්නම් සුදාත් එක්ක. ඕකනේ නැද්ද? ඕක නෙමෙයි. ඕක වෙන්න බෑ. මොකද ඕඩ තරම් ඔය සුදාම් වේලා සුදාත් කියලා ඕඩ තරම් වා ගන්න පුළුවන්. හොඳ තැනකට ආවා. එතකොට ඕගොල්ලෝ කොහොමද හොඳ තැනට යන්නේ? ඕගොල්ලෝගේ ඩිරෙක්ෂන් එක තීරණය කරන්න ඕනේ. A level කරනවා කියන්නේ O level කරනවා කියන්නේ ඔය ඩිරෙක්ෂන් එක ඔයගොල්ලන්ට අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් දැන්. හඳුනා ගන්න පුළුවන්. කොයි පැත්තටද යන්නේ කියලා. මොකද කරන්නේ? මොනවද බලාපොරොත්තු? පොඩි කාලේ ආවම මොකද්ද පුතේ වෙන්න කැමති? නේද? මගෙනුත් අහලා තියෙනවා. මමත් කියලා තියෙනවා. මොනවා කියලා කියන්නේ? මොකක් කියලාද කිව්වේ? පොඩි කාලේ ඒවියනික්ස් ඉංජිනේර කෙනෙක්. ඒවියනික්ස් ඉංජිනේර කෙනෙක්. ඔබ හරි රෑවම කියන එක. මම හරි කලාතුරකින් කියන්නේ. මේ ඉන්න ටීචර්ස්ලා පොඩි කාලේ කියන්නේ නැත්තේ කොහොමද? ડોක්ටර් කෙනෙක් වෙනවා. මම ටීචර් කෙනෙක් වෙනවා. මම ડોක්ටර් කෙනෙක්. නෝක තමයි ජීවිතේ අපි කරපු අපේ අනාගත සැලසුම බලාපොරොත්තුව. ඒ ලෙවල් බය කරන දැන් කලාපදර්ශතුමියත් එක්ක කතා කරනකොට එතුමිය සඳහන් කරේ හැමෝම එනවලු බයෝ කරන. හැමෝම සයන්ස් කරන්න එනවා. හැබැයි විද්‍යාපතිතුමා කිව්ව විදිහට 50000ක් විතර තමයි කැම්පස් එක ඇතුළට යන්නේ. ඊටු ටික මග නතර වෙනවා. එතකොට මෙන්න මේ 50000 ඔය කැම්පස් යන කණ්ඩායම ඒගොල්ලන්ගේ ප්ලෑන් එක හිතා හෝ නොහිතා හදාගෙන ඉවරයි. එහෙම නේද? ඒගොල්ලෝ යන පාරේ ඇදලා ඉවරයි. ડોක්ටර් කෙනෙක් වෙයි, එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් වෙයි ආර්ට් කරලා, එහෙම නැත්නම් මොනවා හරි ඉංජිනේර් කෙනෙක් වෙයි, ආකිටෙක්චර් කෙනෙක් වෙයි. හැබැයි අනික් කට්ටියට මොකද වෙන්නේ? මගේ පසිදු පුතා එකපාරටම ගියොත් කොමාරි O level පාස් කරලා A level පාස් කරලා ડોක්ටර් හරි ලෝයර් හරි මොකක් හරි වෙලා. නැත්තම් මොකද වෙන්නේ? අපෝ ඒ ප්ලෑන් ගන්න ඒවා කරන්න ඕනේ A level ඉවර වෙලා. කැම්පස් එකට බැරි වුණොත් අපි මොකක් හරි කරනවා. එහෙමද? එහෙම නෙමෙයි. අපේ සැලසුම දැන් පටන් ගන්නවා. අපි පටන් අරගෙන අපේ අනාගතේ කොයි පැත්තටද කොයි ඩිරෙක්ෂන් එකටද යන්නේ. ඊට පස්සේ අපි ඒ දෙසට වැඩ කරන්න ඕනේ. හරිද? අපි ඒ දෙසට වැඩ කරන්න ඕනේ. මම පයිලට් කෙනෙක් වෙනවා. ඒවියනික්ස් ඉංජිනේර් කෙනෙක් වෙනවා මේ පුතා වගේ. හොඳ අදහසක්. පොඩි කාලේ කිව්වත් දැන් කිව්වත් වා කොහොමද ඉංජිනේර් කෙනෙක් වෙන්නේ? ඒවියනික්ස් ලංකාවේ තියෙනවද? ඒක ඉගෙන ගන්න පුළුවන්ද? හොයලා බලන්න. මගේ කාලේ ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. අපිට පත්තරේ මීර පත්තරේ විජය පත්තරේ ලංකාදීප සිළුමිණ ඕවා තමයි තිබුණේ. සෝගිනි කියලා පත්තරේ තිබ්බා පොඩි කාලේ. අපේ ගෙදර සෝගිනි පත්‍ර පිටියක් තිබුණා. පන්ති ගෙඩිය එන ආනන්දී නම ආනන්ද මිනිහා මේ මාවට තර්ජනය කළා සෝගිනි පත්‍රේ තරම් කැඩි මන්දා. සෝගිනි පත්‍රෙන් හැමදාම පත්‍ර දෙක තුනක් ගෙන්න ගන්නවා. මම හරි ආසයි පත්‍ර ටිකට. හැබැයි ඌ ඒක මං කොල්ල කරා. ඒකයි අපි බයයි. හරි. අපේ ප්ලෑන් එක අපි කොහොමද හදාගන්නේ A level වලට? දැන් ඉන්ටර්නෙට් තියෙනවා. A level වලින් පස්සේ කොහොමද යන්නේ? බලන්න ගහලා මොනවද? ඒවියනික්ස් ඉංජිනේරින් කරනවා නම් මොනවද ඒවියනික්ස් කියන්නේ මොනවද? මොන වගේ දේවල්?
නිකන් සමහරවිට ග්‍රීක් වගේ මොකද්ද මේ කියන්නේ? ඉංජිනේරින් නම් හරි. එවියනික්ස් කියන්නේ මොකක්ද? ඒවියේෂන් වල තියෙන ඉලෙක්ට්‍රොනික්ස්. ගුවන් යානයක් ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස්. එතකොට ගුවන් තොටුපළක් ඇතුලේ ඔය නැවිගේෂන් වල තියෙන ඉලෙක්ට්‍රොනික්ස්. ඔයගෙන ඉගෙන ගන්න එක තමයි ඔය තියෙන්නේ. අහලා තිබ්බද ඔවා? මම මේ ආයතනෙට එන්න කලින් ඔබ අහලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ මමත් මේ ආරම්භ සෙන්ටර් එකේ ඉගෙනගෙන ඔයගොල්ලෝ වගේම මේ ගුරුනායල පැත්තේ ගුරුනායල ටියුෂන් ක්ලාස් වලට ඇවිල්ලා බයෝ ෆිසික්ස් මැත්ස් බොටනි ඉස්සර බයෝ සූලොජි දෙකම එකටනේ තිබුණේ. දෙක වෙන වෙනම තිබුණේ. දැන් අර බයොලොජි එක තිබ්බේ නැහැ නේ. ඒක ඔබ මේ ගුරුනායල ඉගෙනගෙන ඉස්කෝලේ ඉගෙනගෙන තමයි ගියේ. මේක ඇතුළට ආවම මේ ගුවන් සේවා අධිකාරිය ඇතුළට ගුවන් සේවා ශාස්ත්‍රයට ආවම මොන දැනගත්තා මෙහෙම මේකුත් තියෙනවා ඒරෝබැටික්ස් avionics engineering aeronautical engineering ගොඩාක් ඒවා තියෙනවා engineering කියපු නිසා මේ පුතා මොනවද මේක ඇතුළේ තියෙන අවස්ථාව අපේ ශාස්ත්‍රය ඇතුළේ ඕගොල්ලන් දන්නම ලෙවල් තමයි පයිලට් කෙනෙක් නේද පයිලට් කෙනෙක් වෙන්න ඕනේ පයිලට් කෙනෙක් වෙන එක ලේසිද? අමාරුද? ඕවා කරන්නේ මිනිස්සු. පයිලට් කෙනෙක් වෙන්නත් පුළුවන් ඕන කෙනෙකුට. මොනවාද ඒකේ තියෙන්න ඕනේ පයිලට් කෙනෙක් වෙනවා නම්? ඔය ඉස්සර පයිලට් කියන රස්සාවට තිබ්බේ O level විතරයි. O level පාස් න. ඔය කොයින් හරි කෝස් එකක් කරලා පයිලටින් ගුවන් යානයක් කෙලවන්න ඉගෙනගෙන පයිලට් කෙනෙක් වෙන්න පුළුවන්. දැනුත් ඕකම තමයි තියෙන්නේ. හැබැයි මේ කට්ටිය හරියට ඉගෙන ගන්න ඕනේද? කෝස් කරනවා, ඩිග්‍රී කරනවා. එතකොට පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී කරනවා, මාස්ටර්ස් කරනවා, PhD කරනවා. ඉතින් මේකෙන්ද එන කට්ටියක පයිලටින් ගැන විතරක් නෙමෙයි අනිත් දේවලුත් බලන්න වෙනවා. ඒවත් බලලා තමයි ඔන්න සිලෙක්ෂන් එක කරන්නේ. එතකොට අපි කොහොමද පයිලට් කෙනෙක් වෙනකොට පයිලට්ගේ ඉගෙන ගන්න මොකක් හරි Airbus 320 ගුවන් යානයක ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් Boeing 737 එකක් ඉගෙන ගන්නවා. ඒක විතරක් ඉගෙනගෙන හරියනවද මම කිව්ව විදිහට? නෑ. මොකද අපිත් එක්ක ඉන්ටර්විව් එකට යන අනිත් මිනිහා ඌ මොනවා හරි දැනගෙන ඉදී ඒවියේෂන් ගැන මාස්ටර් එකක් කරලා තියෙයි. එයා ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ගැන මාස්ටර් එකක් කරලා තියෙයි. කම්පැනි කවුද හයර් කරන්නේ? ආ ඉගෙනගෙන වැඩි පයිලට් කෙනෙක් වෙන්න. ඒකින්ද ඔයා මට ඕනේ අර A380 නැත්නම් A320 වල වන්න පුළුවන් පයිලට් කියලා විතරක් ඉන්නවද නැහැ. අර මාස්ටර් එකක් තියෙන වැඩි ක්වොලිෆිකේෂන් තියෙන කෙනා තමයි ගන්න. එතකොට අපි අපේ ඩිරෙක්ෂන් එක හදනකොට ඔන්න බලන්න ඕනේ අපි අපේ පයිලටින් ගැන විතරක් නෙමෙයි අපි යන ස්පෙસિෆික් ජොබ් එක ගැන විතරක් නෙමෙයි අනිත් දේවලුත් හොයන්න ඕනේ. මගේ මාස්ටර් බැච් එකේ හිටියා ලංකාවේ ඉන්න හොඳම ප්ලාස්ටික් සර්ජන්. මගේ මාස්ටර් එක තියෙන්නේ එකක් international relations ජාත්‍යන්තර සම්බන්ධතා කිරි කරවලයි වගේ ડોක්ටර් කෙනෙක් ප්ලාස්ටික් සර්ජරි වලට එක්ස්පර්ට් මිනිවන් කොට ඉන්නේ ඒ වුණාට මේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් උත් කරනවා මොකද්ද අරමුණ එයා කියනවා WHO එකට යන්න පුළුවන් මට මේක ඉගෙන ගත්තොත් WHO කියන්නේ World Health Organization මේක ඇතුලේ ડોක්ටර් කෙනෙක් වෙලා ඉඳලා ප්ලාස්ටික් සර්ජරි කරලා මොනවද ප්ලාස්ටික් සර්ජරි කරන්නේ මොනවද ඒ කියන්නේ ප්ලාස්ටික් ටිකක් අරගෙන මූණේ අලවලා මූණ ලස්සනට හදනවා ප්ලාස්ටික් කොච්චර විතර යනවද නෑ අපේ තියෙන මේ අඩු ලුඩු වෙනස් කරලා මේ තියෙන මස් ආම ඔය වෙන කොහෙන් හරි කපලා අලවලා මේක ලස්සනට හදනවා මිනිහා මටත් දෙන්න කිව්වා මීට වැඩි ලස්සන කරලා දෙන්න කියලා මම ඇති කිව්වා මේ දින විදිහ හොඳයි මේ ප්‍රශ්න නැහැ කියලා නැත්නම් කරදරේ. ඉතින් ඔය මනුස්සයත් ඒක කරනවා නම් එයාගේ අරමුණ තමයි WHO යනකොට. එතකොට අපේ අරමුණු අපි අපේ සබ්ජෙක්ට් එක ඇතුළේ විතරක් නෙමෙයි අනිත් දේවල් වලටත් යොමු කරන්න ඕනේ. අපි පයිලටින් කරනවා නම් පයිලට් කෙනෙක් ඉගෙන ගන්නවා නම් ඒත් එක්ක අපි ලැන්ග්වේජස් කරන්න ඕනේ. එයා හොස්ට් කෙනෙක් වුණාම එයා හොස්ට් කියන්නේ කවුද? අපි අපේ ටෙක්නිකල් ටර්ම් එක තමයි කැබින් ක්‍රූ. මොකද ඔයගොල්ලන් කවුරුත් දන්නේ එයා හොස්ට්. එයා හොස්ට් කිව්වම හරි ලස්සන ගෑනු ළමයි ඇවිල්ලා අර එයාපෝට් එකේ අපේ කට්ටිය කියන්නේ එයාපෝට් එකේ කට්ටිය කවුද අපිත් එක්ක ඉන්නවද? අර ඉන්නේ දැක්කනේ එදා දුවලා එයා හොස්ටස්ලා යනවා ලස්සනට
ලස්සන සාරි ඇඳගෙන ගවුම් ඇඳගෙන එක එක විදිහට ඔයගොල්ලෝ 16 එහෙම යන්නේ. එයා හොස්ට් කෙනෙක් වෙන්න මොනවද ඕනේ? පොතේ තියෙන්නේ කොහොමද? එයා හොස්ට් කෙනෙක් වෙනවා නම් අඩි 5 අඟල් 2කවත් උස වෙන්න ඕනේ ගෑනු ළමයි. පිරිමි ළමෙන් නම් අඩි 5 අඟල් 4ක් උස වෙන්න ඕනේ. අර බුඩුවේ ඉඳගෙන ඉන්න මිනිස්සයාට තේ එකක් දෙන්න මොකටද උස? ඕනේ නැහැ නේද? උස මොකටද? මිටි මිනිස්සේ බෑග් එකක් අරගෙන ගියොත් අර බෑග් එක ඕවර්හෙඩ් බින් එකට අර උඩ තියෙන බින් එක ඇතුළට දාන්න ඕනේ. දාලා වහන්න ඕනේ. ඒක කරන්න නම් ඒකට සපෝට් එක දෙන මේ යා හොස්ට් කෙනෙක්ගේ උස තියෙන්න ඕනේ. හරි 5ක් දෙකක් හරි 5 4ක්. දැන් උස තියෙනවා දෙයනේ කියලා ඇහැ කඩාගෙන යන ලස්සනකුත් තියෙනවා. ලස්සන වෙන්න ඕනද යා හොස්ට් කෙනෙක් වෙන්න? මේ අපිට බැරිද? එහෙම නැතරින් අහන්නේ නේ. අපි කලුද? මම නෙමෙයි එහෙම අහන්නට. එහෙම අහන්න බෑනේ. යහොස්ට් කෙනෙක් වෙනවා නම් ඔයගොල්ලන් ඔය ලස්සනයි කියන එක සුදුයි කියන එක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. එහෙනම් අප්‍රිකාවේ තියෙන එයාලයින්ස් විශේෂයෙන් ඉතියෝපියන් එයාලයින්ස් ලෝකයේ හොඳට ප්‍රොෆිට් තියෙන එයාලයින් එක ඉතියෝපියන් එයාලයින්ස් එකේ වැඩ කරනවා ඇමරිකාවේ ගිහින්. මොකද ඉතියෝපියාවේ ඉන්නේ මේ මඩත් ඇටි කළු අය. එහෙම ගන්න හුරු කුඩි වෙන්න ඕන. පෙනුමක් කියන්න ඕනේ. කළු කියන එක නරක පාටක් නෙමෙයි. අපි කළුත් නෙමෙයි මේ. අපි තලෙල. එතකොට හොඳ ප්‍රියමනාප බව, හොඳ සෞඛ්‍යමත් බව, ඔය මුහුණේ ලප ඒව මේව නැත්තම් අනික් කෙනාට හොඳට සර්ව් කරන්න පුළුවන්. ඔන්න හොඳ එයා හොස්ට් කෙනෙක් ඉදිරිය යන්න පුළුවන්. දැන් ඔය වායේ කට්ටිය කොච්චර ඉන්නවද? ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ 95 දෙනෙක් ගන්න එයා හොස්ටර්ස්ලා කෝල් කරාම ඇප්ලිකේෂන් 8900 ගණනක් ආවා. 95ක් ගන්න. 8900 ගණනක්. කොච්චර තරගයක්ද? ඒතකොට මේ තරගයට මූණ දෙනකොට උසාවි බාය අඟල් දෙකයි ඇත්තටම ලස්සනයි. දැක්කාම තව 10 බලන්න හිතෙනවා. ගොල්ලොත් එහෙමයි, ගෙල්ලොත් එහෙමයි. එතකොට මොකද? ඔය වගේ ඉන්නවා 200ක් විතර. ඔය ටික හරියන්නේ. එතකොට 95යි ගන්න. දැන් මොනවටද යන්නේ? බලනවා. ලැන්ග්වේජ් එක අමතරව පුළුවන්ද? නේටිව් කියන්නේ තමන් කතා කරන ලැන්ග්වේජ් එක සිංහල නම් ඉංග්‍රීසි අනිවාර්යයි. දැන් නිකන් ගෑන ඉංග්‍රීසි පන්තිය ඉංග්‍රීසි ක්ලාස් එක ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරපු කට්ටියට ඉංග්‍රීසි ටීචර්ස් ඉන්නවා. එතින් ඉංග්‍රීසි අනිවාර්යයි ඒවියේෂන් එනවා. මොකද සිංහලෙන් ඒවියේෂන් කරන්නේ මේ අපි කීප දෙනෙක් විතරයි. මුළු ලෝකයේත් එක්ක සම්බන්ධයි. ඒක ඉංග්‍රීසි ඕන. සිංහලයි ඉංග්‍රීසි හරි කොහොමද තියෙනවනේ. අර ඉන්න අනිත් 200 ගානටත් ඇති. තව මොකද්ද කරන්න ඕනේ එතකොට? වෙන අමතර මොනවා හරි දැනගන්න වෙනවා. අමතර ලැන්ග්වේජ් එක. තමන් අර සුදුසුකම් ටික සම්පූර්ණ කරලා තියෙනවා. අමතර භාෂාවක් ඉගෙන ගන්නවා. හරි ලේසි ලංකාවේ තියෙන දෙමළ ඉන්නේ කට්ටිය දෙමළ නිසා මම දෙමළ ටිකක් ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගත්තොත් හරියයි නෑ. අපි බලන්න ඕනේ ලෝකේ ට්‍රෙන්ඩ් එක මොකටද තියෙන්නේ? වැඩිම ඔපරේෂන් එක කොයි පැත්තේද තියෙන්නේ? අපිට ජොබ් එකක් හොයාගන්න පුළුවන් කොයි පැත්තේ? ලංකාවේ තියෙන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විතරයි. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ කැබින් ක්‍රූ 1000 ගානක් ඉන්නේ. මුළු කණ්ඩායම 5000 7000 ගානක් ඉන්නවා. මුළු ස්ටාෆ් එක ඔක්කොම එකවුන්ට්ලයි පයිලට්ලයි ඔක්කොමත් එක්ක අනික් කට්ටිය. එතකොට මේක ඇතුලේ තමයි දෙමළයි සිංහලයි දන්නවනම් ඒක වැඩ කරන්න පුළුවන්. ඉංග්‍රීසි හරි. වැඩිම මෙහෙයුම් ප්‍රමාණයක් තියෙන චීනය ආශ්‍රිතව. ඒෂියා පැසිෆික් රීජන් එකේ. ඉස්සරහදිත් එහෙමයි ඉස්සරහදි මේක දෙගුණ තෙගුණ වෙයි. ගොඩාක් පයිලට්ලා ඕන වෙයි. යාවස්සස ඕන වෙයි. එතකොට මොනවද අපි ඉගෙන ගන්න ඕනේ? චයිනීස් ලැන්ග්වේජ් එක තියෙනවා නම් කොහොම හරි ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ පැත්තේ එයාලයින් එක සෙට් වෙන්න පුළුවන්. දැන් කැතේ පැසිෆික් එකට මේ ළඟදී ගත්තා කැබින් ක්‍රූ ලංකාවෙම ගත්තා 25ක් විතර. මේ දැන් ගිය සතියේ මම හොංකොං දැනගෙනකොට ඒ ෆ්ලයිට් එකේ සර්ව් කරපු එක කැබින් ක්‍රූ එකනේ ලංකාවේ. ලස්සන දුවෙක් හිටියා. එහෙම ගිහින් තියෙන්නේ ඒගොල්ලන්ට අර දින සුසුකම් වලට අමතර දේවල් තිබිලා තියෙනවා. එතකොට ඕගොල්ලන් අපේ ශේෂ්ත්‍රයට එනවා නම් හෝ වෙන ශේෂ්ත්‍රයකට යනවා නම් අමතර දේවල් ඉගෙන ගන්න. අපේ කලාප අධ්‍යක්ෂතුමී කිව්වා
ඉස්කෝලේ එක සයන්ස් සෙක්ෂන් එකක් පටන් ගන්න පුළුවන්. හරි ලේසි. හැබැයි ඒකට අවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. ලැබ් එකක් ඔය වගේ දේවල්. ඒ අතරට ඕනේ ගුරුවරු, මානව සම්පත. ගුරුවරු, දක්ෂ ගුරුවරු, ඉගෙනගත්තු ගුරුවරු නැත්තම් ප්‍රශ්නයක්. එතකොට ඒ ගුරුවරු මෙතන ඇතුලේ ඉන්න ගුරුවරු මොන හරි සයන්ස් කරන්න පුළුවන් කට්ටිය හිටියා නම් අන්න හොඳ රිසෝස් එකක් ඒ ඉස්කෝලේට එලා ඒ ටීචර්ස්ලා අරකට අපොයින්ට් කරන්න පුළුවන්, අනියුක්ත කරන්න පුළුවන් අර පැත්තට. නමුත් එහෙම නැත්තම් මොකද කරන්නේ? දැන් එතකොට අමතර සුසුකම් තිබුණා නම් ඒ ටීචර්ට අවස්ථාවක් එනවා සයන්ස් සෙක්ෂන් එකේ වැඩ කරන්න. මම කියන්නේ මේක තාවකාලික මොකද මේවා තෝරගන්න වෙන ක්‍රම තියෙනවා. ඒ ඇතුලේ නමුත් අපිට සෙක්ෂන් එකක් ආරම්භ කරගෙන ඉස්සරහට යනකොට අමතර සුසුකම් තියෙන එකේ වටිනාකම ඔන්න ඕකයි මම කියන්නේ. එතකොට අපි ඩිරෙක්ෂන් එකක් තෝරගන්නකොට අපේ පාර හොයාගන්නකොට අපි ඉස්සෙල්ලාම A level O level වලදී අපි තීරණය කරන්න ඕනේ මම කරන්නේ සයන්ස් මැත්ස් කියලා. අපි ඒවියේෂන් පැත්තේම එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක් වෙනවා නම් ගුවන් ගමන් පාලකවරයෙක් වෙනවා නම් ගුවන් ගමන් පාලකවරයෙක් කියන්නේ ගුවන් යානයේ උඩ යනකොට අර ටවර් එකේ ඉඳන් ඔයා මෙච්චර උඩකින් යන්න මෙච්චර ස්පීඩ් එකකින් යනවා දැන් ලෑන්ඩ් කරන් දැන් ටේක් ඔෆ් කරන් ඔන්න ඔයාගේ උපදෙස් දෙන මෙතන සුලිසුලක් තියෙනවා මොකද වෙන්න දෙන වෝල්කැනෝ එකක් ඉරක් වෙලා කියන්නේ වෝල්කැනෝ එකක් විදාරණය වෙලා නිකන්ද මේක යතුලින් යන්න එපා මේ මොන ඔයාගේ උපදෙස් දෙන කන්නවත් තමයි එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් ඔක විතර නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනවා එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් කෙනෙක් වෙනවා නම් එතකොට ඒගොල්ලන් කොයි විදිහටද ඒගොල්ලන්ගේ සුසුකම් හදාගන්න කියන එක බලන්න ඕනේ. එයාට අපි කන්ට්‍රෝලර් කෙනෙක් වෙන්න නම් එයාට සයන්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ෆිසිකල් සයන්ස්. භෞතික විද්‍යාව ඇතුළේ ෆිසිකල් සයන්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. දැන් අපි මෙතන ඉඳන් O level පාස් වුණා ඒ නමයි පාඩම් කරන්න අමාරුයි අර දුවෙක් හිටියේ. ඒක නිසා ඒ වගේ මම ආර්ට්ස් කරනවා හැබැයි මට ATC වෙන්න ඕනේ. එයාට අපි කන්ට්‍රෝලර් කෙනෙක් වෙන්න ඕනේ. අපේ ප්ලෑන් එක එතනම වතුරේ. අපිට එහෙම ඕන නම් අපි ඩිසයිඩ් කරන්න ඕනේ මොන ස්ට්‍රීම් එකද අපි යූස් කරන්නේ. මොන ස්ට්‍රීම් එකද අපි ඉගෙන ගන්න. සයන්ස් ස්ට්‍රීම් එකේ මොන පැත්තද? මැත්ස්, ෆිසිකල් සයන්ස් ඩිග්‍රී එකක් එහෙම කරන්න ඕන නම් අපි මැත්ස් ස්ට්‍රීම් එකේ ඉගෙනගෙන ඉස්සරහට ගිහිල්ලා ATC කෙනෙක් වෙන්න පුළුවන්. ඒක අපි තීරණය කරන්න ඕනේ A level ඉවර වෙලා නෙමෙයි. A level වලට කලින් O level ඉවර වෙනකොට. එතකොට අපේ ඩිරෙක්ෂන් එක අපි හදා ගන්න ඕනේ. තමන් ඉස්සරහදී මොනවද කරන්නේ? මොන වගේ සැලසුමක්ද තමන්ට ඕනේ? තමන්ගේ තියාගන්න ඕනේ මොන සැලසුමක්ද? ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවා නම් දැන් ඔය පයිලටින්, ඉන්ජිනියරින්, එතකොට කැබින් ක්‍රූ, එතකොට ATC වඩ අමතරව තව එයාලෙන් එක ඇතුළේ ඉන්නවනේ ඇකවුන්ටන්ට්ලා, HR මැනේජ්මන්ට්, human resource management, මානව සම්පත් කළමනාකරන දැන් 7000ක් ඉන්න ශ්‍රී ලංකන් එයාලයින් එකේ HR මැනේජර්ට HR හෙඩ්ට ලක්ෂ 15ක විතර පඩියක් තියෙනවා. ලක්ෂ 15ක විතර පඩියක් තියෙනවා. ඕක අරගත්තේ පයිලට් කෙනෙක් නෙමෙයි. ඕක ගන්නෙත් පයිලට් කෙනෙක් නෙමෙයි. ඕක ගන්නේ සාමාන්‍ය HR ඩිග්‍රී එකක් කරපු HR මාස්ටර් එකක් තියෙන, තව එක්ස්පීරියන්ස් තියෙන, තව සුසුකම් තියෙන කෙනෙක්. ඒතර ඕගොල්ලන්ට ඒ පැත්ත ගැන හිතනවා නම් ඔන්න ඩිරෙක්ෂන් එක හදන්න පුළුවන් ඒ පැත්තට. ඔයගොල්ලන්ගේ අනාගතය තීරණය කරන්න පුළුවන්. අනාගතයේ ඔයගොල්ලන්ගේ පැෂන් එක තෝරගන්න පුළුවන්. මෙන්න මේ පැත්තට ගිහිල්ලා මම මේ පැත්තට යන්නේ. මම එයාලයින් එකේ ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවා. මම HR මැනේජර් කෙනෙක් වෙනවා. පයිලට් මට කරන්න බෑ බයයි. අම්මා ඉඩ දෙන්නේ නැහැ උඩ යන්න. එකම පුතයි ගෙදර. අම්මා ආසනේ නේ. මේදා හොංකොං ගිහිල්ලා එනකොට අම්මා රැයට කාලත් නැහැ මගේ අම්මා. මං එනකම් බයයි. අවුරුදු 80ක් දැන්. ඒතකොට ඕගොල්ලන්ට දැන් මම අවුරුදු 50ක් වෙලා මම දැන් සමහරට ජීවිතේ වැඩි කාලයක් ගෙවලා ඉවරයි. නමුත් අම්මා තාමත් ආසයි මම ජීවත් වෙනවට. ඒතකොට ඕගොල්ලන් මේ පොඩි වයසේ මල්ල වගේ ඉන්න ළමයිට අම්මා ආසයිනේ තව ලොකු කාලයක් ඉන්න. ඒතකොට අම්මා කැමති නැහැ පයිලට් කෙනෙක් වෙනවා. අම්මාගේ ආසාව කොහොම හරි වෙතත් ඕගොල්ලොත් ආස නැහැ පයිලට් කෙනෙක් වෙන්න උඩ යන්න බයයි. අර බලාකුළු දැක්කම බය හිතෙනවා. වලස් රූප තියෙනවා. නේ? ඒක රූප තියෙනවා. එතකොට ඔය වලයි කුදුරේ හම්බුනොත් මොකද කරන්නේ? ඒකින්ද මට පයිලටින් බෑ මම ඇකවුන්ටන්ට්. මොනවද කරන්න ඕනේ? A level කොමර්ස් කරන්න. කොමර්ස් කරලා චාර්ටර්ඩ් කරන්න. HR
සබ්ජෙක්ට් එකක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න මාස්ටර් එකක් කරන්න. ඒ පැත්තට යන්න පුළුවන්. ඒ ඩිරෙක්ෂන් එක තෝරාගන්න ඔයගොල්ලෝ අද ඔයගොල්ලෝ O level වලින් ඔයගොල්ලෝ A level වලින් ඔයගොල්ලන්ගේ සයන්ස් ස්ට්‍රීම් එකේ ඔයගොල්ලන් ડોක්ටර් කෙනෙක් වෙනවා කියන එක කොයි වෙලාවක ඔයගොල්ලන්ගේ O level ප්‍රතිඵලයෙන් තීරණය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලයෙන් තීරණය වෙන්නේ නැහැ. අපිට පුළුවන් උත්සාහයක් තියෙනවා නම් අපේ ඩිරෙක්ෂන් එක මේ ඔක්කොම කන පිට හරවලා ඉස්සරහට යන්න. මගේ පොඩි දූ මේ සැරේ O level කරා රිසල්ට්ස් ආවා දැන් A level කරනවා. එයා ශිෂ්‍යත්ව විභාගේ කොච්චර කොයි විදියට කරත් පාස් වුණේ නැහැ. ලකුණු 160යි පාස් මාර්ක් එක 163යි. මගේ ලොකු දූ පාස් මාර්ක් එක 150 ගානක් තිබ්බේ. එයා 182ක් ගත්තා. ඉතින් අපි හිතුවා අක්කා කරගත්තනේ නංගිත් කරා ඔබ පාලයන් කොහොම හරි අක්කගේ ඉස්කෝලේ බලයන් කියලා මෙයාව පුෂ් කරා. හැබැයි එයා ඒක කරේ නැහැ. එයාට ඒක කරගන්න බැරි වුණා. ශිෂ්‍යත්ව පාස් වුණේ නැහැ. ලෝක ඉවර වුණාද එතන? නැහැ. අක්කා A8යි B1යි නංගි A9යි. අක්කට සයන්ස් වලට B1ක් ආවා. හොඳ දක්ෂ ළමයි. මේ මම කියන්නේ මගේ උදාහරණ. ඒක නිසා ඔයගොල්ලන් තීරණය කරන ඔයගොල්ලන් ශිෂ්‍යත්වවත් ඔයගොල්ලන්ගේ O level D level කරන කට්ටියට. ඒක නෙමෙයි ඔයගොල්ලන්ගේ අනාගතයේ තීරණය වෙන තැන. ඔයගොල්ලන්ගේ අනාගතයේ තීරණය වෙන්නේ ඔයගොල්ලන් මොකද්ද කරන්නේ? ඔයගොල්ලන් plan එක මොකද්ද කියලා. මේ පොඩි වයසක මොන plan දාප්පා. ඔකන හිතන්නේ මමත් එහෙම අපේ ඉස්කෝලේ ටීචර්ස්ලා ඇවිල්ලා බුද්ධිනිලා එහෙම අපි ඉගෙන ගන්නකොට අපේ පන්ති බාරේ රුක්මනී ටීචර් කොහොම ඉඳලා හරියන්නේ නැහැ. අමුසලා මොනවා හරි කරනවා ඉගෙන ගන්න කමුතු ප්ලෑන් එකක් ගන්නවා කියලා කිව්වා. පිස්සුද ඕවා කරන්න ඕනේ කියලා. එහෙම ආදල් හිටියා. ඒ වුණාට දැන් තේරෙනවා ඒක එහෙම නෙමෙයි කියලා. අපි ඔයගලන්ට ඇවිල්ලා කියන්නේ ඒකයි. ඔයගලන් ප්ලෑන් එකක් හදාගන්න. ෆියුචර් පැෂන් එකක් හදාගන්න. අනාගතය ගැන. මේ ෆියුචර් පැෂන් කියන එක බුද්ධිනේ මට කියනකොට මුලින්ම මම හිතුවා මේ PASSION කියලා. ෆියුචර් පැෂන්. අනාගතයේ තියෙන ආසාව, අනාගතය ගැන අනාගතයේ තියෙන කාමය, අනාගතයේ පැත්තට යොමු වෙන්න තියෙන ආසාව කියලා. හැබැයි පස්සේ ටික කාලයක් ගියහම බුද්ධිනේ ඔක විස්තර කරනකොට ෆියුචර් පැෂන් අලුත් ලෝකට තියෙන එහෙම නැත්නම් අනාගතයේ තියෙන විලාසිතාව. මේක මේගොල්ලෝ ලස්සනට කියලා තියෙනවා විදුලෝක නව්‍යතාව කියලා. අලුත් දේවල්. නවෝත්පාදනය. ඒ වගේ දේවල්. මේකේ ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා දැන්. ඔයගොල්ලන් අද තීරණය කරන්න අපි අලුත් ලෝකෙට යන අලුත් විදිහකට. මේක තමයි අපේ ෆැෂන් එක. අපේ කලාව මේකේ අපේ විලාසිතාව මේකයි. කට්ටියගේ ඒවා කියන්න පුළුවන්. පුතේ කවදාවත් වාගේ ළඟ කවුරුත් නැහැ අන්තිමට ඔයගොල්ලන්ට මොනවා හරි වුණාම. මේ අත්දැකීමෙන් කියන්නේ. වෙන්න තියෙන දරුණුම දෙයකටත් මුණ දුන්නා. හිටිය අම්මා තාත්තා විතරයි. නමුත් අද මම සතුටු වෙනවා මම ඉන්න තැන ගැන. මට ඕගොල්ලන්ට ඇවිල්ලා මෙහෙම දේශනයක් කරන්න පුළුවන් කියලා ඉස්කෝලේ හිතුවේ නෑ. බුද්ධිනී මැඩම්ගෙන් අහලා බලන්න අපි එහෙම තත්ත්වෙක හිටියේ නෑ. හැබැයි අපි එක ටර්නින් පොයින්ට් එකකදී අපි ටර්න් කරා, අපි වෙනස් කරා. අපි ප්ලෑන් එකක් ගැහුවා. අපි මේ කාලෙදි මෙහෙම ඉගෙන ගන්නවා. මේක වෙනකොට මම මේ කාලේ වෙනකොට මේ තනතුරට යනවා. ප්‍රොමෝෂන් එකක් ගන්නවා. ඒ ප්‍රොමෝෂන් එක ගන්න මොනවද මට මම මේ අලුත් ජොබ් එකට ගිය ගමන්ම මේ දැන් වැඩ කරන ආයතනයේ මම ගිය ගොඩක් පල්ලෙහා තනතුරකට ඒ ගියාම මම බැලුවා ඉස්සෙල්ලාම රික්‍රූට්මන්ට් ස්කීම්ස් ඒ කියන්නේ බඳවා ගැනීම පරිපාලන වල මොනවද තියෙන්නේ ඊගාවෙකට ඩිග්‍රී එකක් මාස්ටර් එකක් කරනකොට මොන පැත්තද මගේ සබ්ජෙක්ට් එකේ උඩට යනවා මම මැනේජර් කෙනෙක් වෙනවා නම් මොනවද ඕනේ දැන් මම කරන සබ්ජෙක්ට් එක තමයි ජාත්‍යන්තර ගුවන් සේවා කිවිසුම් ලංකාව වෙන රටක් එක්ක ගුවන් සේවාව පවත්වා ගන්න ඕන ඇග්‍රීමන්ට් එකක් ගන්න ඕන. ඒක ඉන්ටර්නැෂනල් ඇග්‍රීමන්ට් එකක්. රටවල් දෙක අතර තියෙන ඇග්‍රීමන්ට් එකක්. එතකොට මේක ගැන මම ඉගෙන ගන්න ඕන මට මොනවද දැනගන්න ඕන. ඉන්ටර්නැෂනල් ලෝ ජාත්‍යන්තර නීතිය මම දැනගන්න ඕන. අහලා තියෙනවද එහෙම එකක්? ඉන්ටර්නැෂනල් ලෝ කෙනෙක් වුණාට බෑ ඉන්ටර්නැෂනල් ලෝ වෙනම ඉගෙන ගන්න ඕන. ඉන්ටර්නැෂනල් ලෝ පොඩ්ඩක් කරනවා ලෝ කෙනෙක් වෙනකොට හැබැයි ඉන්ටර්නැෂනල් ලෝ ගෙන් ඊට වඩා වෙනස් ගොඩක් බාහිර ඒරියා එකක්. ඉන්ටර්නැෂනල් ලෝ ඉගෙන ගන්න, ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් ඉගෙන ගන්න ඕනේ. මගේ සබ්ජෙක්ට්. මම ඒ ටික කරා. ඒ ටික කරාම මම බැලුවා මේ ටික මොකේද තියෙන්නේ. ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් මාස්ටර් එකේ තියෙන මම ඒක කරා. මම එහෙම ඉස්සරහට ආවා. ඒතකොට ඕගොල්ලන්ටත් පුළුවන් ඒ වගේ ඔයගොල්ලන්ගේ යන්න තියෙන ඒරියා එක මොකද්ද? පයිලට් කෙනෙක් වෙනවා නම් මොනවද මම කරන්න ඕන? ඉංග්‍රීසි හොඳට කතා බහ කරන්න පුළුවන් වෙන්න ඕනේ.
එතකොට ඕගොල්ලන් මොනවා හරි යා ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් හරි ඒ වගේ මොකක් හරි එක ඩිග්‍රී එකක් කරලා තිබ්බොත් හොඳයි. එහෙම නැත්නම් පයිලට් කෙනෙක් වෙන්න බෑ කියලා මේකෙන් තිබ්බොත් හොඳයි. ඔයාලා ඩිරෙක්ෂන් එක ඒ පැත්ත හොයා ගන්න ඕනේ. ඒ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඕකට ඕගොල්ලන් ප්ලෑන් එකක් ගහ ගන්න ඕනේ. සැලසුමක් නැත්නම් ඔයගොල්ලන්ට මේකුත් කරන්න බෑ. දැන් අපි අර පසින්දු පුතා වගේ O level කරනවා දැන්. O level කරලා තාම අරමුණක් නැහැ. මොකද පසින්දු පුතා මට කියනකොට කොයි අවුරුද්දේද O level කරන්න කියලාවත් කියා ගන්න බැරි වුණා. මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ එහෙම කියලා කිව්වා. ඕක ඉතින් ඔතන ඉඳගෙන මම හිටියනම් මගෙන් ඇහුවත් ඕක තමයි මටත් වෙන්නේ. බය වෙනවනේ පාඩම. මූ ඇවිල්ලා මේ අහන මොකක් ආයිද දන්නේ ඊගාට මොකක් වෙයිද මාව නැගිට්ටවයිද? ඔයාගේ ප්‍රශ්න. අපි අද ගිහිල්ලා ඔයගලන් සැලසුමක් හදන්න. ඒවියේෂන් පැත්තට එනවා නම් ඒවියේෂන් පැත්තේ මොනවද තියෙන ජොබ්ස්? cabin crew, piloting, air traffic controller, ground handling, එතකොට engineering, technician, accountant, human resource management, HR වගේ ගොඩාක් ඒවා තියෙනවා. මේ දේවල් හොයන්න ඉන්ටර්නෙට් එකේ ගහන්න. ඉන්ටර්නෙට් එකේ නිකන් ටයිප් කරලා බලන්න aviation jobs කියලා. නිකන් ගහන්න. aviation jobs වල ඔයාලා බලන්න මොනවද තියෙන jobs. හොඳ එකක් තෝරගන්න. වද දෙන්නේ නැතුව ගෙදර මිනිස්සුන්ට Tamanට කරන්න පුළුවන් සරල එකක් තෝරගෙන සරල එකක් කියන්නේ මේ ඔයගොල්ලන්ගේ දැන් තියෙන මට්ටමත් එක්ක තෝරගන්න පුළුවන් පැත්තක්. ඒ දෙසට ඔයගොල්ලන්ගේ අධ්‍යාපනය යොමු කරන්න. ඔයගොල්ලන්ගේ plan එක හදන්න. මම මේ වෙනකොට මෙහෙම කරනවා මේ වෙනකොට මෙහෙම කරනවා. මම කැම්පස් යනවා ෆිසිකල් සයන්ස් කොහොම හරි ඩිග්‍රී අරගෙන ATC වෙනවා. ඒ දෙසට වැඩ කරන්න. plan එක පිටිය ගහලා නිදා ගන්න එපා. අර මෙතන කට්ටිය වගේ. ඔයගොල්ලන් ඒක plan එකක් හදා ගන්න පුළුවන්. අපේ aviation පැත්තේ ගොඩාක් jobs තියෙනවා. aviation පැත්තේ තියෙන හොඳම දේ මොකක්ද? හොඳම දේවල් කීපයක් තියෙනවා. මොනවාද? මම මේ අනික් කට්ටිය අනික් රැකියාව පාත් කරනවා නෙමෙයි මේ හැම රැකියාවම එක විදිහේ වටිනවා. මොකද හොඳ ගුරුවරයෙක් හිටියේ නැත්තම් ඊට පස්සේ හොඳ පුරවැසියෙක් බිහි වෙන්නේ නැහැ. මම මේ කියන්නේ ඒවියේෂන් පැත්ත විතරක් ගැන කතා කරොත් ඒවියේෂන් වල මොනවද තියෙන හොඳ දේවල්? එංග කිලි පොළායට පඩියක් හම්බ වෙනවා. පයිලට් කෙනෙක්ගේ පඩිය කීයද? එක්ස්පීරියන්ස් එකක් තියෙන පයිලට් කෙනෙක් ලක්ෂ 50ක් ගන්නවා පඩිය. ෆ්ලයින් අවර්ස් ගන්න වැඩි හොඳ පයිලට් කෙනෙක් ලක්ෂ 50ක්වත් ගන්නවා. එතකොට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ තියෙන ඒ වගේ පඩි ගන්න කට්ටිය. ලක්ෂ 50ක් කියන්නේ කොච්චරද? අම්මගේ තාත්තගේ පඩියත් එක්ක සංසන්දනය කරලා බලන්න කොච්චර කල් වැඩ කරන්න ඕනද එක මාසෙක පඩිය ගන්න. air traffic controller කෙනෙක් ලක්ෂ 6කට වැඩි පඩිය. cabin crew ලෝකෙ පුරාම යන්න පුළුවන් වීසා ඕනේ නැහැ. cabin crew කෙනෙකුට වීසා අවශ්‍ය නැහැ. එයාර්ලයින් එක ඔපරේට් කරන ඕනෑම රටකට යන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකන් එයාර්ලයින් මෙල්බර්න් යනවා නම් මෙල්බර්න් ගිහිල්ලා ඒ crew එක ආපහු එදාම එන්නේ නැහැ. මොකද ඒ ෆ්ලයින් අවර්ස් ගන්නත් තියෙන ඒ අවර්ස් ගන්න ඇතුලේ ඒගොල්ලන් පැය 11කට වඩා පැය 10කට වඩා පැය 11කට වැඩි ෆ්ලයි කරන්න බෑ. පැය 11ක් වුණොත් ඒගොල්ලන් රෙස්ට් කරන්න ඕනේ දවසක් හෝ දෙකක්. ඊට පස්සේ තමයි ඊගාව ෆ්ලයිට් එකට යන්නේ. මෙල්බර්න් ගිහිල්ලා අනේ අපිට රෙස්ට් කරන්න කිව්වා අපි නිදා ගන්නවා කාමරේ. එහෙම කරනවද? නෑ. රට පුරා යනවා. මොකද ඔපචුනිටි එක යූස් කරනවා. ඔපචුනිටි එකක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව යූස් කරනවා ඒගොල්ලන්. cabin crew නම් ඔය දැන් කටයවස් වගේ ලෝකෙ ඩෙස්ටිනේෂන් ගොඩකට යන ටර්කිෂ් එයාර්ලයින් වගේ ලෝකෙ ඩෙස්ටිනේෂන් ගොඩකට යන එයාර්ලයින් එකකට සෙට් වුණා. හොඳ වැටුපක් සමග ෆ්‍රී රටවල් ගොඩකට සංචාරය කරන්න පුළුවන්. රටවල් ගැන දැනගන්න පුළුවන්. අලුත් තාක්ෂණය, අලුත් දේවල් දකින්න පුළුවන්. අලුත් කෑම කන්න පුළුවන්. කෑමම ජීවිතේ කරගත්ත කට්ටියකුත් ඉන්නවනේ. හොඳ අවස්ථාවක් වන්න cabin crew ගියාම කන්න පුළුවන්. කෑම ගැන කිව්වම මට මතක් වුණේ මේ සාමාන්‍යයෙන් අපි එයාක්‍රාෆ්ට් එක මගින් ඉන්න ගාන ගත්තාම ඒ ඉන්න ගාන හැටියට කෑම ගෙනියනවනේ. ඒ ගෙනියනකොට බිස්නස් ක්ලාස් කට්ටිය ඉන්නවනේ ඒගොල්ලන්ටත් කෑම ගෙනියනවා. බිස්නස් ක්ලාස් කට්ටියට දෙසරයක් කෑම ඉල්ල ගන්න පුළුවන් ඕන නම්. සාමාන්‍යයෙන් ඉකොනොමි ක්ලාස් කට්ටියට එක සැරේට කෑම දෙන්නේ අනික කට්ටියට කෑම දෙසරයක් ඉල්ලන්න පුළුවන්. එතකොට කෑම ඔක්කොම ওই වගේ ගොඩක් ගෙනහිල්ලා ඉතුරු වුණොත් මොකද කරන්නේ? ඒක ආයෙ ඊගා වෙන එකේ පාවිච්චි කරන්න බෑ නේ අයින් කරන්න. එතකොට මේගොල්ලන් කරන්නේ බිස්නස් ක්ලාස් කෑම ටික වැඩිපුර දාගෙන ගිහිල්ලා ඒ කියන්නේ ඒවා ටිකක් හොඳයි.
බිස්නස් ක්ලාස් කට්ටියට වැඩිපුර හොඳ කෑම දෙනවා. ඒ වැඩිපුර ගෙවනවා දෙගුණයක් විතර. එතකොට අනික් කට්ටියට ඔය ඉකොනොමි ක්ලාස් ඔය ඔයගොල්ලෝ මම වාගේ යන කට්ටියට දෙන්නේ ටිකක් සාමාන්‍ය කෑමක්. ඒකත් හොඳයි. එතකොට කැබින් ක්‍රූ එකට දෙන්නේ මොනවද? අන්න බිස්නස් ක්ලාස් කෑම ටිකේ වැඩිපුර ගෙනියන ටික තියාගෙන ඉන්නවා. බිස්නස් ක්ලාස් කට්ටිය ඉල්ලුවොත් ඒගොල්ලන්ට දෙනවා. නැත්තම් ඉල්ලුවේ නැත්තම් කැබින් ක්‍රූ කට්ටිය ඒව කනවා. කෑම ගැන ආසාවක් තියෙනවා නම් ඔන්න හොඳ රසාවක්. කෑමම ජීවිතේ කරගත්ත කට්ටියට. ඒක මම ජෝකේට කිව්වේ. හැබැයි ජීවිතේ විඳින්න පුළුවන් හොඳ රැකියාවක් තමයි ඒවියේෂන් කියන්නේ. මම කිව්ව එක හොඳ සැලරි එකක් තියෙනවා. හොඳ පිළිගැනීමක් තියෙනවා සමාජය ඇතුලේ. වැඩ කරන්නේ එයාපෝට් එකේ කියලා කිව්වම එයාලා ඉන්නේ එක ශ්‍රී ලංකන් එකේ කියලා කිව්වම කඩායවේස් මම වැඩ කරන්නේ. දෝහා එයාපෝට් එකේ මම හමාඩ් ඉන්ටර්නැෂනල් එකේ වැඩ කරන්නේ. එහෙම නැත්නම් ටර්කි වල ටර්කි එයාපෝට් එකේ වැඩ කරන්නේ. ඔවා කිව්වම අමුතු පොරක් වෙනවා. දැන් අපේ බසිත පුතා ගිහිල්ලා ඔක ඉගෙනගෙන ඉස්සරහට ගිහින් වැඩ කරනවා ටර්කිෂ් එයාලයින් එකේ කැබින් ක්‍රූ. කොල්ල ලස්සනයි. ටක් ගාලා ගනි. ගිහිල්ලා වැඩ කරනකොට මොකද ඔය අනික් hina වෙන කට්ටිය වටේ ඉන්න කට්ටිය කියන්නේ දැන් මම පසිදු ගැන කියනකොට වටේ කට්ටිය පිටිපස්ස බලවල hina වෙනවා. ඇඬෙන්න දෙන්න පුළුවන් නේ. බලයි දාමට hina වුණා. අද මම මෙහෙමයි. එහෙම තමයි මේ ශේෂ්ත්‍රය ඇතුලේ. මේ ඒවිෂන් ෆීල්ඩ් එක ඇතුලේ. ඔයගලන්ට එන්න පුළුවන්. ඔයගලගේ ෆියුචර් ෆැෂන් එක අනාගත විලාසිතාව දැම්මම හදා ගන්න. අලුත් ප්ලෑන් එකක් කරගන්න. ඩිරෙක්ෂන් එක දැන් හදන්න. අද ගිහින් ප්ලෑන් කරන්න. හැමෝටම තියෙනවනේ ඉන්ටර්නෙට්. තව එකක්. ඔයගොල්ලෝ O level පාස් නම් Facebook account එක මෙතන කාටද Facebook account තියෙන්නේ? Instagram අර පුතාගාව තියෙනවා. මට friend request එකක් ගවන්න ඉෂාර ගුණවර්ධන කියලා ඇත්තේ. හරිද පුතේ? Instagram accounts ඔයගොල්ලන්ට තියෙනවා මම දන්නවා ඔය කිව්වේ නැති වුණාට. ඔය හැමෝටම ස්මාර්ට්ෆෝන් උත් තියෙනවා. LinkedIn account එක කාටද තියෙන්නේ මෙතන? LinkedIn LinkedIn පුතාට දෙනවා. හොඳ පුතේ. ඔයාලා O level pass නම් අනිවාර්යෙන් LinkedIn account එකක් හදන්න. Facebook වගේම තමයි. හැබැයි ඒකේ ඉන්නේ professionalsලා. වෘත්තීය වේදී. මේක ඇතුලේ ඔයගොල්ලන් ආස කරන වෘත්තීය වේදීන් එක්ක එකතු වෙන්න. ඒගොල්ලන්ට රික්වෙස්ට් දාන්න. ඒගොල්ලන් කතා කරන දේවල් බලන්න. මගේ Facebook account එකට ගියොත් මේ මෙතන ඉන්නේ කාද එතන ඉන්නේ කියලා හිතෙනවා. නමුත් මගේ LinkedIn එකට ගියොත් මම කවුද කියලා දැනගන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ O level pass නැතිවට හදා ගන්න පුළුවන් බැරි කම නැහැ. නමුත් O level pass නම් ඔයගොල්ලෝ LinkedIn account එකක් හදන්න. ඔයගොල්ලන්ගේ A level කරලා ඉවරනකොට ඔයගොල්ලන් ওই සර්ටිෆිකේට් එකක් ගන්නකොට ඒව ඇඩ් කරන්න ඒකට. කාලයක් යනකොට ඒගොල්ලන්ම කියයි පුතා අපේ කම්පැනිට එන්නවා හොඳ වගේ රෙකෝඩ්ස් තියෙනවා හොඳට. එහෙම කියයි. ඒක ඔයගොල්ලන්ගේ ප්ලෑන් එකේ එක කොටසක් කරගන්න. හරි? ඔයගොල්ලන් ෆියුචර් ෆැෂන් එක අනාගත විලාසිතාව හත පටන් ගන්න. බණ්ඩාරනායක විද්‍යාලයෙන් ඔයගොල්ලන්ට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. විද්‍යාලය කට්ටියට සහ ආරාධිත පාසල් වලට ජීවිතය වෙනස් කරගන්න. මේ පැෂන් එක දැන් පටන් ගන්න. ඒ විෂන් පැත්තට එන්න. පයිලට් කෙනෙක් වෙන්න, කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න. දැන් අපේ පැත්තේ කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න දෙන්නේ නැහැ නේද පුතේ? දුවලට ගෙදරින් අම්මගෙන් අහලා බලන්න. මම මේ ගුවන් සේවිකාවක් වෙන්න ආසයි. කියලා කිව්වම මොකද කියන්නේ? ඕවට යන්නේ බබා. ඔය යන්නම ගියාම ඕ නරක වෙනවා. ඕම් බොනවා. ඕ වෙන ඒවා කරනවා. එහෙම ගන්න නැහැ බුදු හැම රස්සාවක් ඕවා තියෙනවා. තමන් විනයානුකූලව ඉන්නවනම් තමන්ට පුළුවන් ඒ රස්සාවේ හොඳ තැනකට එන්න. හරි? cabin crew, piloting, engineering, එතකොට accounts, management, එතකොට fire ගිනි නිවන කට්ටිය. ගිනි නිවන අය ආරක්ෂක නිලධාරී ගුවන්තොටුපළේ ඉන්න. මේගොල්ලන්ට ජාත්‍යන්තර සහතිකයක් තියෙනවා. ආරක්ෂක නිලධාරී කිව්වම අපි කවුරුත් සමාජයේ ඇත්ත කතාව එච්චර වැඩි ගණන් ගන්නෑ. අපි හිතනවා මොකද ඒකේ ඉන්න ගොඩාක් ඉගෙන ගත්ත කට්ටිය. මම ආයෙත් කියන මගේ මාස්ටර් බැච් එකේ 10 දෙනෙකුට වැඩි හිටියා ෆෝසස් වල කට්ටිය. බලපුවාම මේගොල්ලන්ට ඩිග්‍රී දෙක තුනක් තියෙනවා. හොඳට ඉගෙනගෙන තියෙන කට්ටිය. නමුත් සමාජයේ තියෙන බෞද්ධ මතය වැඩක් නැහැ. හැබැයි ඒවියේෂන් වල ඉන්නේ
සිකියුරිටි පැත්ත ගත්තොත් ඒගොල්ලන්ට ජාත්‍යන්තර සහතිකයක් තියෙනවා. ප්‍රවීණතාවයක් තියෙනවා. ඒකට ඒගොල්ලන්ට මෙහි එයාපෝට් එක නැත්නම් වෙන එයාපෝට් එකක උනත් වැඩ කරන්න පුළුවන්. මෙන්න මේකයි තියෙන විශේෂත්වය. ඉතින් මම ඕගොල්ලන්ට දැන් කියන්නේ ඕගොල්ලන්ගේ අනාගතය තෝරගන්න. අනාගතය දැම්මම වෙනස් කරගන්න ප්ලෑන් එකක් ගන්න. අප දෙන්නේ නැහැනේ. ඔයගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නැහැනේ. මේක ගෙවුවේ කියලා A level කරලා සයන්ස් කරලා හරි මැත්ස් කරලා හරි එහෙම නැත්නම් ආර්ට් කොමර්ස් ඕන එකක් කරලා ඒ පැත්තට යන්න. දියුණු වෙන්න. එහෙම පුළුවන් සැලසුමක් හදාගන්න. හරිද? ප්‍රශ්න තියෙනවා. ඔය කිව්වට ඔවා කරන්න බෑනේ. මූණන් කියයි මෙතන ඇවිල්ලා අපි එකයි ඔය කට්ට ගන්න ඉඩදී හොඳයි කොහොම හරි අමාරුවෙන් A level පාස් වෙලා මොනවා හරි කැම්පස් එකට ගිහිල්ලා මොකක් හරි කරලා ඔය පඩියක් අරගෙන ජීවත් වෙනවා. කොහොමත් මැරෙනවනේ නේ. එහෙම නෙමෙයි. සල්ලි හම්බ කරන්න නෙමෙයි. හොම් සැටිස්ෆැක්ෂන් එකක් තියෙන ජොබ් එකක් කරන්න ඉගෙන ගන්න. ප්ලෑන් කරන්න. ප්‍රශ්න තියෙනවා මම මම දැන් උඩට යන්න. බය වෙන්න එපා. මොකද දැන් මම ඕගොල්ලන් කතා කරනකොට මම කිව්වා වෙනදා වගේ නෙමෙයි මම ඕගොල්ලන් එක්ක කතා කරන්න කියලා. ඒක නිසා ඕගොල්ලන්ගේ මේ වගේ දේවල් මම ගොඩක් කරලා තියෙනවා. මම ඒක නිසා දන්නවා ඕගොල්ලන්ගේ දේවල්. ප්‍රශ්න තියෙනවා නම් මොනවාරි දැන් අහන්න පුළුවන් ඉදිරිපත් වෙලා. කිසිම ප්‍රශ්නයක් වැරදි එකක් නැහැ. කිසිම ප්‍රශ්නයක් ගොම් ප්‍රශ්නයක් නෙමෙයි. මම මගේ සබ්ජෙක්ට් එකේ වැරදි දෙයක් කළොත් ඒක ගොම් ප්‍රශ්නයක්. ඒ ඕගොල්ලන්ගේ කවුවත් එහෙම එකක් නෙමෙයි. හොඳ ප්‍රශ්නයක්. අත උස්සන කාට ප්‍රශ්නයක් තියෙනවා මම දන්නවා ඔක වෙන්නේ නැහැ මෙතන. මම මේක ඉවරනාට පස්සේ මෙතන ඉන්නවනේ. ඇවිල්ලා වුණා කතා කරන්න. මොනවා ප්‍රශ්නයක් තියෙනවා අනාගතේ කොහොමද තීරණය කරන්න කියලා මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේ පැත්තට මේ විදිහට යන්න ක්‍රම ඕන තරම් තියෙනවා පාරවල් තියෙනවා ඒ හැමදේම කියලා දෙන්නම්. හරි මම හිතන්නේ මම කතා කරලා ඇති කියලා මගේ වෙලාව විනාඩි 45ක් මට දීලා තිබ්බේ. මට හිතෙනවා ඒ කාලේ මම පාවිච්චි කරලා ඇති කියලා. අවශ්‍ය දේ ඔයගලන්ට කියන්නේදී මොකද මට ඕනකමක් තිබ්බේ නැහැ මේ අපේ ජොබ්ස් ටික මේවයි වගේ මිනිස්සුන්ට මේ විදිහට යන්නේ කියලා කියන්න. හැබැයි මට ඕන මේ ඔයගලන්ගේ මේ පොඩි හිත් වලට ඔයගලන්ගේ අවශ්‍ය ප්ලෑන් එකක් ඔයගලන්ට සකස් කරලා දෙන්න. මේ ප්ලෑන් එක ඔයගලන් අත ගහන්න ලොකු දේවල් නෙමෙයි පොඩි දෙයක් හදලා අඩුතරමින් ඉස්සරහ ගන්න මම පයිලට් කෙනෙක් වෙනවා අයවස්ට් කෙනෙක් වෙනවා නැත්නම් ටීචර් කෙනෙක් වෙනවා එහෙම නැත්නම් ප්‍රින්සිපල් කෙනෙක් වෙනවා කියලා ගහලා මේ පැත්තට යන්න. ඔයගලන් ෆියුචර් පැෂන් එක හදාගන්න. මට මේ දේශනය ගැන කියන්න තියෙන ඔය ටික ඊට අමතරව මම පොඩි දෙයක් ඔයගලන්ට එකතු කරන්න ඕනේ. ඇත්තටම ඔයගලන්ගේ අද උදේ ඉඳන් මම මේ දැකපු දේවල් මට හිතා ගන්න බෑ. මට බුද්ධිනි කිව්වා හොඳ දක්ෂ ළමයි ඉන්නවා කියලා. හැබැයි මම එච්චර මේක හිතුවේ නැහැ. නමුත් ඊට වඩා ගොඩාක් දේවල් මෙතන සිද්ධ වුණා. නෝටිස් කරා කීප දෙනෙක් ළමයි හොඳටම හොඳයි. මට මගේ පුතාලගේ දුවලගේ නම දන්නේ නැහැ. මට එක පුතෙක් ගැන මම කියන්නම්. මෙතන ඉංග්‍රීසි ඇනවුන්සින් කරා පුතෙක් මම හිතන්නේ තාත්තට හිටපු පුතා මේ ඩ්‍රාමා එකේ එයාගේ වොයිස් එක ඉංග්‍රීසි වලට හරිම හොඳයි. ඉංග්‍රීසි ඇනවුන්සින් වලට මම දැක්ක කට්ටිය hina වෙනවා පිටිපස්සේ ආමදන තාත්තට රඟපානකොට. හැබැයි පුතේ මම යාට විශේෂයෙන් කියනවා වගේ වොයිස් එක වාගේ අනාගතය තීරණය කරනවා. ඒ පැත්තට යන්න ඒක ඩෙවලොප් කරගන්න ඒ පැත්තෙන් ඉස්සරහට ගිහලා හොඳ ඉංග්‍රීසි දැනුමක් ලබා ගත්තොත් ඉස්සරහට යන්න. මම අයිඩෙන්ටිෆයි කරපු එක්කෙනෙක්ගේ තව ඉන්නවා මෙතන දුවලා පුතා හොඳට අර නාට්‍ය හරිම හොඳයි. ඒ වගේම තමයි මට බුද්ධිනේ කිව්වා මේ ඔක්කොම සයන්ස් සෙක්ෂන් එකේ කට්ටිය කියලා මේ ගීත ගායනා කරපු කට්ටිය ඉදිරිපත් කිරීම කරපු හැමෝම සයන්ස් සෙක්ෂන් එකේ අයකෝ සයන්ස් කරන මොකද හිතන්නේ හතරස් කොටු ගහන කට්ටිය සයන්ස් කියනවා නේ. කලාව කරන කට්ටිය එහෙම නෙමෙයිනේ. මොකක් හරි අඳින්න කිව්වොත් ඔක නිකන් ලතාවකට අඳිනවා. නමුත් සයන්ස් කරන කට්ටිය එහෙම නෙමෙයි. හරිම කොටු දේවල් තමයි අඳින්නේ. සල්ල රේඛා ඔය වගේ දේවල්. නමුත් මෙතන මේ කට්ටිය එහෙම නෙමෙයි. ඒගොල්ලෝ ගොඩාක් හොඳට කලාත්මක හැකියාවල් තමන්ගේ දියුණු කරගෙන මේ ඉදිරිපත් කිරීම කරා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ගරු විදුහල්පතිතුමාට අපේ රුධිර කරන ජාලත්මතුමාට. ඒ වගේම මේ අද සයන්ස් ඩේ එක ගැන විශේෂයෙන්ම බර කරටනම් කටයුතු කරපු කෙමිස්ට්‍රි ටීචර්වලගේ
ලියනගේ මැඩම් ඒ වගේම මේ සමස්ත කටයුතු සම්බන්ධව කරගත්තු මගේ විද්‍යාර්ථී මැඩම් ඒගොල්ලන්ට ඇතුළු සමස්ත ගුරු මණ්ඩලය ඔයගොල්ලන් කියන නැත්තම් මේ ළමයි මෙතෙන්ට එන්නේ නැහැ. මේ ළමයි මේ විදිහට හැසිරෙන්නේ මේ වගේ දේවල් කරන්නේ. ඕලා හරි ප්ලෑන් හරි ඩිරෙක්ෂන් එකක් දීලා තියෙනවා. ඒකද මම සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙනුවෙන් ඕලා ගුරුවරුන්ට විදුහල්පතිතුම ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයට සුදුලක් වෙනවා. මේ වගේ සම්බන්ධ සංවිධානය කළා මේ ළමයි පැත්තට යොමු කරා. ඒක ළමයින් පැත්තෙන් තියෙනවා. හොඳ සම්පත් ටිකක් ඕගොල්ලන්ට තියෙනවා. ළමයි ඕගොල්ලන් ඒ පැත්ත දියුණු කරගෙන යන්න ගුරුවරුත් එක්ක. හොඳයි. මම මගේ දේශනය කියලා කියන මේ ඔයගොල්ලන්ට එක්ක තිබුණු කතිකාව මම මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට මම හිතන්නේ ඔයගොල්ලන්ට මොන හරි දෙයක් ලැබෙන්නේ නැති කියලා. ස්තුතියි. ගතානුගතික සාම්ප්‍රදායික දේශනයකට එහා යමින් හරවත් දේශනයක් පැවැත්වූ ඔබතුමන්ට අපගේ විශේෂ ස්තුතිය. මැතිතුනි මොහොතක් අප සමග වේදිකාවේ රැඳී සිටින මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. තවත් සාතිකපත් කීපයක් ප්‍රදානය කිරීම සඳහායි මේ සූදානම. ඒ සඳහා ඉෂාර ගුණවර්ධන මැතිතුමාට ආරාධනා කර සිටිනවා. අපේ ප්‍රධාන ආරාධනා මිත්‍ර ශාන්වද මෙතුණි තවත් සහතිකයක් තුනක් පමණ ලබා දෙන්නට තම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. 2025 විදුප්‍රභා වාදන තරගයේ ප්‍රථම ස්ථානය ආර්.එම්. චතුරයා දෙව්මිනි රත්නායක. නිර්මාණ තරගය ප්‍රථම ස්ථානය රණුක හේෂාන් සමරසිංහ. ඒ වගේම විශේෂ අද දිනයේ අපේ ආරාධිත පාසල් අතර පැවැත්වුණු ඒ තරගාවලියේදී ජයග්‍රහණය ලබාගත් විශ්වෝදා ජාතික පාසලට මේ මොහොතේ ආරාධනා කර සිටිනවා තමන්ගේ ත්‍යාගය ලබා ගන්නා ලෙස. ස්තුතියි ප්‍රධාන ආරාධක මහත්මයා. මොහොතක් අප රැඳෙන ලෙස ඔබතුමාගේ ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අප විද්‍යා සංගමයේ විසින් ඔබතුමා වෙත ගෞරවයෙන් පිරිනමනු ලබන සමෘද්ධිය ප්‍රදානය සඳහා අප පාසලේ විදුහල්පතිතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එමෙන්ම එයට සහාය දැක්වීම සඳහා විද්‍යා සංගමේ සභාපති එච්.එම්. කාවින්ද දම්සිංහ සොයරාට ලේකම් එච්.එම්. චතුර්විද්‍යානිත්‍ර සොයරයට ආරාධනා කර සිටිනවා. අපගේ විද්‍යා සංගමයේ මෙවර විද්‍යා දිනය සොයාගියේ මහා අධිරෝධනෝද අපගේ ආමන්ත්‍රණය අප සමග තම වෘත්තීය අත්දැකීම් බෙදාගත හැකි ජාත්‍යන්තරයේ බොහෝ රටවල් සමග නිරන්තරයෙන් ගනුදෙනු කරන සුවසක් වූ දැයේ දූ දරුවන්ට ගුවන් සිහිනයන්ට පාර කියන සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් සේවා හා ප්‍රවාහන හිමිකම් අංශයේ කළමනාකරු තුමන් වන ඉෂාර ගුණවර්ධන මැතිතුමන්ට ස්තුතියි ඔබ සියලු දෙනාට. විදුප්‍රභා 2025 විද්‍යා දින උත්සව සභාවෙහි ස්තුති කතාව ඉදිරිපත් කිරීම සඳහා විද්‍යා සංගමයේ ලේකම් එච්.එම්. චතුර්විද්‍යානිත්‍ර සොයරයට අපගේ
see the end of a very large, successful event, I would like to invite my sister Shatavi Denetra to do the word of thanks who contributed their in service. ගරුතර මහා සංඝරත්නයෙන්ද විදුප්‍රභා 2025 වෙත සැපමිනි සියලුම සම්භාවනීය මුත්තන්ගෙන්ද අවසරයි. පළමු කොටම අද දින වැඩම අවදාළ මහා සංඝරත්නයට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඊතා කාර්යබහුල රාජකාරී මධ්‍ය වූද අපවැනි දුවා දරුවන් වෙනුවෙන් තම වටිනා කාලය කැප කර මෙම ස්ථානයට සැපමිනි අපගේ විශේෂ ආරාධිත මුත්තානන් වන ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ ගුවන් සේවා හා ප්‍රවාහන හිමිකම් අංශයේ කළමනාකාරතුමන් ඉශාර ගුණවර්ධන මැතිතුන්ට අපගේ ගෞරවනීය හදපිරි ස්තුතිය. එලෙසම ප්‍රධාන ආරාධිත මුත්තානන් වන කුරුණෑගල කලාපත්‍යාපන අධ්‍යක්ෂ SAPS ජයමහ මැතිණියටද විද්‍යා විෂය අධ්‍යක්ෂ කාංචනා රාජගුරු මැතිණියටද ගණිත විෂය අධ්‍යක්ෂ උදානි ජයසේන මැතිණියටද ස්තුතිය පුද කර සිටිනවා. එසේම මෙම උත්කර්ෂවත් උත්සවයේ අසිරිය විඳ ගැනීමට අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි ආරාධිත පාසල්වල විදුහල්පතිතුමන්ලා විශේෂයෙන්ම අප පාසලේ හිටපු විදුහල්පතිතුමන් වන විජයානන්ද ධර්මසේන මැතිතුන්ට අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. එසේම ආරාධිත පාසල්වල ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් සොයුරු සොයුරියන්ටත් අපගේ ආදරණීය ස්තුතිය පුද කර සිටිනවා. නිරතුරුව අප ධෛර්යමත් කළ අප පාසලේ විදුහල්පතිතුමාටත් නියෝජ්‍ය විදුහල්පතිතුමියට හා නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලාටත් සහකාර විදුහල්පතිතුමියන්ලාටත් ද්විතීයික අංශයේ හා ප්‍රාථමික අංශයේ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් විශේෂයෙන්ම උසස් පෙළ අංශයේ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් අපගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිනවා. අප විද්‍යා දිනය සඳහා අරමුදල් රැස් කර ගැනීමට පැවැත් වූ ආහාර ප්‍රදර්ශන සහ වෙළඳපොළට සහභාගී වී අපට සහාය ලබා දුන් සියලුම ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් සොයුරු සොයුරියන්ටත් සමර කලාපය සඳහා අනුග්‍රාහකත්වය දක්වූ සියලු දෙනාටත් විද්‍යා දිනයට සමගාමීව පවත්වනු ලැබූ තරග විනිශ්චයට සහභාගී වූ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. අප විද්‍යා දිනය අතිසාර්ථක ලෙස නිමා කිරීමට යෝධන සෙවණැල්ලක් මෙන් පසුපස රැඳුණු උසස් පෙළ විද්‍යාංශයේ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් අපගේ හෘදයාගම ප්‍රණාමය පුද කර සිටිනවා. පළාත් සභා ශ්‍රවණාගාරය ලබා දුන් වයඹ පළාත් සභා කාර්ය මණ්ඩලයටත් අප පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් අප පාසලේ ආරක්ෂක අංශයටත් විද්‍යා සංගමේ මාධ්‍ය ඒකකයටත් අප පාසලේ මාධ්‍ය ඒකකයටත් සෞන්දර්ය අංශයටත් විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයටත් මෙම උත්සවය සාර්ථක කර ගැනීමට නොමන සහයෝගයක් ලබා දුන් ආදරණීය දෙමාපියන්ටත් උසස් පෙළ අංශයේ සොයුරු සොයුරියන් ඇතුළු අප පාසලේ සියලුම සොයුරු සොයුරියන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය. අවසාන වශයෙන් විදුප්‍රභා 2025 අප විද්‍යා දිනය සාර්ථක කර ගැනීමට නන්නාරින් සහාය දුන් සියලු දෙනාටත් අපගේ හදපිරි ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා. ස්තුතියි. ස්තුතියි සොයුරිය ඔබට. විදුප්‍රභා 2025 විද්‍යා දිනයේ නිමාව සනිටුහන් කරමින් පාසල් ගීතය ගැයීමට මේ ආරාධනය විද්‍යා සංගමේ සොයුරු සොයුරියනි ඔබ සැමටයි. Let's sing the school song with the school choir. Thank you. Have a nice day.
you are